ආයිබෝවන් සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම සම්බන්ධ වෙන අයත් එක්ක අපි පන්තිය කරගෙන යමු. අලුතෙන් සම්බන්ධ වෙන අය ජොයින් වෙයි. ප්‍රශ්නයක් නැහැ, අපි රෙකෝඩින් දෙනවා. පුතාලා අපි Facebook සමූහයේ ජාතික ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ එකතුව කියලා අපේ Facebook සමූහයේ අපේ ගෲප් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි ඇසිතිසි ජ්‍යොතිෂ්‍ය කණ්ඩායම කියන එක ආරම්භ කළේ. එතකොට ඇසිතිසි ජ්‍යොතිෂ කණ්ඩායමෙන් අපි මෙච්චර කාලේ ගෲප් ක්ලාසස් කළා. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් මේ වෙන වෙනම කරන විෂයන් මගේ විෂය වේදීය ජ්‍යොතිෂය, කේපී, තාජික, වාස්තු, අංක විද්‍යාව සහ හස්ත රේඛා කියන එක අපි එකට අරගෙන තමයි පන්තියක් කළේ. මෙතනක් කීප දෙනෙක් හිටියා ඒ වෙයි ඉන්න අය. නමුත් එතනදී ළමයින්ට අවශ්‍ය වෙලා තියෙනවා සමහර විෂයන් විතරක් ඉගෙන ගන්න. විෂයන් පහටම එන්නේ නැතුව සමහර විෂයන් එකක් දෙකක් තුනක් වගේ කීපයක් විතරක් ඉගෙන ගන්න තමයි ළමයින්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක දැනගත්තට පස්සේ අපි ආරම්භ කළා වෙනමම කරන්න තනි ගෲප් වශයෙන් පන්ති ආරම්භ කළා. කේවල ක්ලාසස් විදිහට. එහෙම කරලා මම නම් මගේ පළවෙනි ක්ලාස් එකක් කළා. මේ දැන් දෙවෙනි එක තමයි වේදී ජ්‍යොතිෂයේ දෙවෙනි එක මේ යන්නේ ගෲප් එක. අනිත් හැම ගුරුවරයෙක්ම වෙන වශයෙන් පන්ති ආරම්භ කරනවා. අද හවසට කේපී ක්ලාස් එකක් තියෙනවා. එතකොට ඇසිතිසි ජ්‍යොතිෂ්‍ය කණ්ඩායමේ අපේ දැන් කලින් ඉඳලා තියෙනවා ගෲප් ක්ලාසස් වල 1 2 3 4 පහක් තියෙනවා. අපි පහ ගන්න නැතුව අපි හතරට විභාගයක් මේ දෙසැම්බර් මාසයේ පවත්වනවා. පවත්වලා අපි 2026 ජනවාරි 25 අපි BMICH උත්සව ශාලාවේ අපි සහතික උත්සවය පවත්වනවා. අපි ඒකට අවශ්‍ය වැඩ කටයුතු සියලුම දේවල් මම සහ මගේ අනිත් ඇඩ්මින් මහතා සංජීව මහත්තයයි මමයි එකතු වෙලා ඒ වැඩ කටයුතු කරගෙන ගිහින් තියෙනවා. දැන් අවශ්‍ය සියලුම දේවල් සකසලා දැන් අපි පුහුණු කරනවා විභාගෙට. දැන් මම පටන් ගත්ත ගිය සතියේ පුහුණු වීම් ක්ලාසස්. අපි ඒව කරන්නේත් නොමිලේ පුහුණු වීම් ක්ලාසස්. විභාගෙට උගන්වන්නේ නොමිලේ. අපි මෙහෙම කරනකොට අපි ළමයිට අමාරු වුණොත් අපේ ඊළඟ ක්ලාස් එකට ළමයිට ජොයින් කරනවා. ඒ වගේ දේවල් අපි පහසුකම් සලස්වනවා. මේවා ඉන්න අය දන්නවා අපි දෙන පහසුකම්. අපි එහෙම මුදල් මත මේක කරන්නේ නැහැ. මුදල් ගන්න මොකද අපේ ආයතනික වියදම් තියෙනවනේ. ගුරුවරුන් මහන්සි ඒවා ගන්නවා. නමුත් අපි විභාගවලට නැත්තම් ඔයාලට දැන් මේක දැන් සමහර අයට මේක තෝරගන්න බැරුව අමාරුයි කිව්වොත් අපේ ඊළඟ පන්තිය පටන් ගන්නකොට ඒකටත් ජොයින් වෙන්න අපි අවස්ථාව සලස්වලා දෙනවා. අපි ඒවට අය කිරීමක් කරන්නේ නැහැ. ඕනම ප්‍රශ්නයක් පන්තිය අවසානයේ අහන්න පුළුවන්. ඕගලන්ට තේරෙන්නේ නැත්නම් අපි රෙකෝඩින් හැමදාම රෙකෝඩින් එක අද පන්තිය කළොත් අද හැන්දෑ වෙනකොට හරි නැත්නම් හෙට හරි අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක සංජීව මහත්තයා ඉවරයි. ඊළඟට මුදල් ගෙවන්න ඕන සංජීව මහත්තයා දානවා account number එකක්. ඒකට පන්තිය පටන් ගන්න කලින් මුදල් ගෙවන්න ඕන. පන්තිය පටන් ගන්න කලින් මුදල් ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා නම් අපේ ඇඩ්මින් දෙපළක් ඉන්නවා මම සහ සංජීව මහත්තයා අපිව දැනුවත් කරන්න පුළුවන්. දැනුවත් කළොත් අපි ඒකට අවස්ථාවක් සලසලා දෙනවා. එහෙම නැත්නම් මුදල් ගෙවන්න ඕන. දැන් එකපාරටම ඕගොල්ලන්ට දැන් අද පටන් ගත්තාම මුදල් ගෙවන්න අපහසුතාවයි කියලා අද කිව්වහන්න බෑ. මොකද අපි දන්නේ නැහනේ ඕගොල්ලන්ව. අද ඒක අපි නොමිලේ කරන්නේ. හැම ගුරුවරයෙක්ගෙම පළවෙනි පන්තිය නොමිලේ දෙනවා. ඒක හොඳ නම් ඔයාලට පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න බැරි අය හිටියොත් ඒගොල්ලන්ට රෙකෝඩින් බලන්න පුළුවන්. දැනටමත් මට කීප දෙනෙක් කියලා වෙලා තිනවා. රෙකෝඩින් බලනවා දෙන්න විදිහක් නැහැ කියලා. අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මේ පන්තිය මම දැන් උදේ 9ට සෙනසුරාදා පටන් ගත්තේ. ඕගොල්ලන්ට අවශ්‍ය නම් සෙනසුරාදා උදේ 7ට 8ට එහෙම දාගන්නත් පුළුවන්. ඒක පන්තියේදී සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට අපහසුතාව තියෙනවා නම්. හැබැයි හවස් වරුව දාගන්න අමාරුයි. මොකද අපේ තාම ගෲප් ක්ලාසස් යන නිසා. ටයිම් ටේබල් එක හදාගන්න අපහසුතාවයක් තියෙනවා. එතකොට පන්ති ගාස්තු වෙන්නේ දිනකට රුපියල් 900ක්. ඒකත් අපි සාකච්ඡා කරගලේ දිනකට රුපියල් 900ක්. ඒකේ account number එක සංජීව මහත්තයා ඒවයි යවුවාම ඒකට දාලා ඔබලේ රිසිට් පත යවන්න ඕන සංජීව මහත්තයාට. එතකොට තමයි ඒක සටහන් වෙන්නේ මුදල් ගෙව්වා කියලා. අනිවාර්යෙන් රිසිට් පත යවන්න ඕනම මුදල් ගෙවලා. මාසෙටම 3600යි මාසෙට එකවර ගෙවන්නත් පුළුවන් මාස දෙක තුන ගෙවන්නත් පුළුවන්. කොහොම කළත් ඒ ගෙවන රිසිට් පත අපි දෙන නම්බරේට 0.7යි 8යි 8 නම්බරේට යවන්න ඕන. එතකොට තමයි ඒක සටහන් වෙන්නේ. එතකොට මම කරන්නේ වේදීය ජ්‍යොතිෂය. වේදීය ජ්‍යොතිෂය. සාමාන්‍ය මේ ජ්‍යොතිෂ ක්‍රම කීපයක් තියෙනවා. අපිට දැන් කොළඹට යන්න පාරවල් කීපයක් තියෙනවනේ.
ඒ වගේ තමයි ජ්‍යොතිෂයෙන් කෙරෙන කාර්ය කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි වේදීය ජ්‍යොතිෂෙනුත් මේකට යන්න පුළුවන්. KP වලිනුත් යන්න පුළුවන්. හස්ත රේඛා වලිනුත් පුළුවන්. අංක විද්‍යාවෙනුත් පුළුවන්. වාස්තු විද්‍යාවෙන් තියෙන ගෙවල් දෝෂ බලන්න. නමුත් ඒකටත් වේදීය ජ්‍යොතිෂය අවශ්‍යයි. මේ මොන ක්‍රමයේ ඉගෙන ගත්තත් වේදීය ජ්‍යොතිෂය අමතක කරන්න බෑ. මොකද වේදීය හොඳ පුහුණුවක් තිබුණොත් තමයි අනිත් අල්ලගෙන යන්න පුළුවන්. මම හොඳටම දන්නව නැත්නම් අනිත් අල්ලගෙන යන්න බෑ. විශේෂයෙන් KP වලට එහෙම මුල ඉඳන් කරයි ડોක්ටර් හොඳට උගන්වනවා. අපේ ડોක්ටර් හොඳට උගන්වනවා. තාජික සර් හොඳට උගන්වනවා. තාජික වෙන ආයේ තව ගුරුවරු නෑ ඉගෙන ගන්න. මේ මං හිතන්නේ තිලක්ද සිල්වා මහත්තයා තමයි ඔය අපිට ඉන්න හොඳම ගුරුවරයෙක්. ඒ හින්දා තාජික ජ්‍යොතිෂයත් හොඳයි වාස්තු හොඳයි අපේ හොඳ දේශකයෙක් ප්‍රවීණ ඔය ජනප්‍රිය දේශකයෙක් තමයි කැලුම් ගුණතිලක අපේ ගෝලයේ. ඉතින් අපි අපේ ගෝලයේ වුණත් හොඳ තත්යකට ආවනම් කතා කරලා අපි ගන්නවා. වාස්තු වලට මං තවත් කෙනෙක් හෙව්වා අපේ හෙක්ට පද්මසිරි මහත්තයා. හෙක්ට පද්මසිරි මහත්තයාට වැඩ වැඩි බාරගත්තේ නෑ. ඒ දන කැලුම් ගුණතිලක මහත්තයාව මං කතා කරලා ගත්තේ. ඉතින් අපේ ගෝලයෝ කියලා නෑ බොහොම දක්ෂයි. දැන් අපිවත් අභිමවා යන තත්ත්වවලට එනවා. එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට යා කරනවා රුබේරස හොඳට අංක විද්‍යාව හස්තරේඛා කරනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේ මොන විෂය ප්‍රශ්නයක් තිබ්බත් මට හෝ සංජීව මහත්තයව දැනුවත් කළොත් අපි ඒකට විසඳුම් හොයනවා. ඕගලන්ට පැහැදිලි නේද පුතාලා දැන්? දැන් මෙතන ඉන්නේ ඔක්කොම දන්නේ නැති අයද කියන්නේ මට දන්න අයද? කතා කරලා මයික් එක ඔන් කරලා කතා කරලා ආයෙ ඔෆ් කරන්න පුළුවන්. ජ්‍යොතිෂය ගැන අවබෝධයක් තියෙනවද ඔයාලා හැමෝටම? ජ්‍යොතිෂය ගැන මුකුත්ම දන්නේ නැද්ද? yes මම රත්නායක රත්නායක මහත්තයා ආයුර්වේද ડોක්ටර්. ආයුර්වේද ડોක්ටර් මේ මම නම් මුල බොහොම ඉඳන්ම තමයි සන්තෝෂයි. ජ්‍යොතිෂය මොනවත්ම දන්නේ නැහැ. ඔව් බොහොම හොඳයි. ආයුර්වේදයට ජ්‍යොතිෂය ඕන වේදී ජ්‍යොතිෂය ආයුර්වේදයට ඕනේ. මොකද මම කලින් මගේ කාර්යාලයේ තිබ්බේ මහරගම නාවින්න ආයුර්වේදයේ ඉස්සරහා. එතකොට එහෙමද? ආයුර්වේදයේ ડોක්ටර්ස්ලාම කියනවා ගිහිල්ලා කේන්දරේ බලාගෙන ඉන්න කියලා. කේන්දරෙන් ඔව් එහෙම කියන්න වෙනවා පුළුවන්. ගොඩක්. ඔව්. ඔව්. මගේ පලාපල කතනේ පන්තියක් යනවා. අපේ උසස් අධ්‍යාපනය උසස් පාඨමාලාවක් යනවා. මූලික පාඨමාලාවක් යනවා. ඒ පලාපල කතනේ උසස් පාඨමාලාවේ තියෙන හේමන්ත දම්සිරි තමයි මම හිතන්නේ ওই මහත්තයව සම්බන්ධ කළේ. සම්බන්ධ කරේ මිස් ඔව්. බොහොම හොඳයි සන්තෝසයි. ජ්‍යොතිෂය මොකුත්ම දන්නේ නැද්ද පුතාලා? අනිත් අය මදුමාලි දන්නවා. මදුමාලි මගේ ක්ලාස් එකේ හිටපු එක්කනේ. අනිත් අය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියලා හිතාගෙනයි මම මේ පටන් ගන්නේ. බලන්නකෝ දන්නේ කියන්නවා. ડોක්ටර් නැද්ද? මම අග්‍ර විජේසිංහ දඹුල්ලේ ඔව් මම දන්නෙත් නෑ මම ඒ කියන්නේ මොනවත්ම දන්නේ නෑ මේ ගැන. මුල ඉඳලා ඉගෙන ගන්න ආසාවට තමයි ඔව්. සම්බන්ධ වුනේ. හොඳයි පුතා. දන්නේම නැති අය ඉන්නවා කියලා හිතාගෙන මට දැන් තේරෙනවා දන්නේම නැති අය ඉන්නේ. එහෙම තමයි මම මේක පටන් ගන්නේ. එතකොට ඕගොල්ලන්ට මේකෙන් අවබෝධයක් එනවා. වේදීය ජ්‍යොතිෂය දන්නේ නැතුව මොකක්වත් කරන්න බෑ. වෙන මොන විෂයවත් ඉගෙන ගන්න බෑ වේදීය නැතුව. මොකද වේදීයෙන් තමයි හැම දෙයක්ම උගන්වන්නේ. සාමාන්‍යයෙන් විශ්වාස කරන්න මාව විශ්වාස කරන්න ගුරු යනවා ඒ වගේම ඇසිඩිසි ජ්‍යොතිෂ්‍ය ඇකඩමිය විශ්වාස කරන්න. අපේ ඇකඩමියේ හොඳ ගුරුවරු ඉන්නවා, හොඳ ඇඩ්මින්වරු ඉන්නවා. අපි වීඩියෝස් දෙනවා, අවශ්‍ය PDF දෙනවා. මුදල් පරිහරණය හරියටම මේ මුදල් ලැබුණාම හරියටම ඒවා නිසි විදිහට පරිපාලනය කරනවා. හැම දෙයක්ම නිසියාකාර වෙන දෙයක්. ඔයගොල්ලෝ දකින්න ඇත අපේ බූස්ටර් පෝස්ට් වල අපිට දාලා තියෙන කමෙන්ට්ස්. අපි මුදල් දීලා කමෙන්ට්ස් දාලා නෑ. අපේ ඉන්න ළමයි තමයි ওই කමෙන්ට්ස් දාලා තියෙන්නේ. එතකොට තේරෙයි. එක්කෙනෙක් දාලා තියෙන අවුරුදු 25ක් ජ්‍යොතිෂ විෂය ඉගෙනගත් කරනවා, කාර්යාලයක් කරනවා. නමුත් මේ පන්ති වලින් තමයි අලුත් දැනුම ගත්තේ කියලා. ඉතින් එහෙම හොරබොරු කරන පන්තියක් නෙමෙයි බොහොම හොඳට යන යක්. ඕගොල්ලෝ විශ්වාස කරන්න දැන් මගේ වේදී ජ්‍යොතිෂ කරනකොට ඕගලන්ට කාර්යාලයක් කරගෙන යාමට අවශ්‍ය පසුබිම මම සකසනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට. ඔයාලා හම්බෙන්න කාර්යාලයකට කවුරු හරි ආවොත් වයි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔයගෙන් සේවයක් බලාපොරොත්තු වුණොත් ඒ සේවය උපරිම ආකාරයට දෙන්න පුළුවන් විදිහට මම ඕගොල්ලන්ව සකසනවා. හැබැයි මට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. ගුරුවරයාට විතරක් මේක තනියම යන්න බෑ. මේක ඔන්ලයින් ක්ලාස් එක. ඕගොල්ලන්ගේ සහයෝගය තියෙනවා නම් පන්ති වලට පැමිණීම තියෙනවා නම් දිනපතා අපි දෙන දේවල් හොඳට ඔළුවට යනවා නම් ඔළුවට නම් මම යවනවා ඒක කොහොමද යනවා නම් මට පුළුවන් ඕගොල්ලන්ව හොඳ සාර්ථක ජ්‍යොතිෂවේදියෙක් කරන්න. පලාපල හරියාකාරව උගන්වන්න පුළුවන්. මගේ පලාපල කතනේ පන්තියේ කවුරුත් මෙතන මං හිතන්නේ නැතුව ඇති.
පලාපල කතනයට ගන්නේ සාමාන්‍යයෙන් මම පුළුවන් අය. එතකොට පලාපල කතනයේ පන්තියේ ඉන්න හුඟක් දෙනෙකුට දැන් පලාපල පුළුවන්. බැරි අයත් ඇති කතා නොකරන අයට තමයි බැරි. කතා කරනවා නම් ඒවට අවශ්‍ය දේවල් මං කියන අභ්‍යාස කරනවා නම් ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ම සාර්ථක අනාවැකි කියන්න කේන්දරයක් බලාගන්න නැකත් හදාගන්න විවාහ පරීක්ෂාවක් කරන්න අනාගතය ගැන අනාවැකි කියන්න හොඳ නැකත් හදන්න මල්වර නැකත් විවාහ නැකත් ගෙවල් වලට නැකත් කන් විදින නැකත් අකුරු කියවීමේ නැකත් කොණ්ඩේ කපන නැකත් බත් කැවීමේ නැකත් මේ සෑම දෙයක්ම පාඨමාලාවේ අඩංගු වෙනවා උගන්වනවා. ඊළඟට විවාහ පරීක්ෂාව. ඔය නිකන් පොරොන්දම් විස්ස බලලා විවාහ පරීක්ෂාවක් කරන්නේ නැහැ අපි කවදාවත්. මගේ විවාහ පරීක්ෂාවේ දෙනවා පිටු 6ක්. සම්පූර්ණයෙන්ම තියෙනවා ග්‍රහ පොරොන්දම හදන්න උගන්වනවා. විසි පොරොන්දම ග්‍රහ පිහිටීම් සුදර්ශන චක්‍රය අෂ්ටක ලකුණු ඒ සියල්ලම බලලා තමයි අවසානයේ නිගමනය දෙන්නේ. ඊළඟට පලාපල කතනය උගන්වනවා හොඳට. ඊළඟට පලාපල අපි දශාවලින් හොයනවා අනාගතය ගැන. සාමාන්‍යයෙන් ඕනම ජ්‍යොතිෂවේදියෙක් විංශෝත්තර දශාවෙන් තමයි කේන්දරයක් බලන්නේ. නමුත් මම උගන්වනවා පුසා යෝගිනී දශාවත් උගන්වනවා යෝගිනී ප්‍රගමනයත් උගන්වනවා. යෝගිනී ප්‍රගමනය කියන්නේ පුතා යෝගිනී දශාවට ගිහිල්ලා උපන් කේන්දරේ කරකවනවා දැන් කාලෙට. එහෙම කරකවලා යෝගිනී ප්‍රගමනය ආශ්‍රිතයෙන් පලාපල හරියටම අනාවැකි කිය. හැබැයි මාත් එක්ක රැඳී සිටින්න ඕනේ. ඒක ඉක්මනට ඒක කරන්න බෑ. ඒකට කාලයක් අවශ්‍යයි. අපි ඔයගලන්ට මූලික පාඨමාලාව වර්ෂයක් කරනවා. උසස් පාඨමාලාවත් එක්ක වර්ෂ දෙකක් කරනවා. වර්ෂ දෙකක් මාත් එක්ක රැඳී ඉන්න කෙනාට මම සම්පූර්ණයෙන්ම ඔක්කොම දෙනවා. මොකද මාසෙට දවස් 4ක් උගන්වන නිසා. ඊළඟට අපි විදේශ කේන්ද්‍ර හදනවා. ඕනම රටකට අක්ෂාංශ දේශාංශ අරගෙන විදේශ කේන්ද්‍ර හදන්න මම ඔයාලට උගන්වනවා. ඒ වගේම ඕනම රටකට විදේශ නැකත් හදන්න උගන්වනවා. ඕනම රටකට නැකතක් හදන්න. ලංකාවේ ඒ රටේ වෙලාව බලලා ඒ වෙලාව අඩු කරලා නෙමෙයි ගන්න අක්ෂාංශ දේශාංශ අරගෙන වෙලාව වෙනස් කරලා ඒව උගන්වනවා. පිටරට ඉන්න ඕනම කෙනෙකුට කේන්දර බලන්න උගන්වනවා. ඒ කියන්නේ පිටරට ඉන්න කෙනාට මේ විංශෝත්තර දශාවම බලලා හරියන්නේ නැහැ. යෝගිනී දශාවත් එන්න ඕන. තව තියෙනවා චර දශා තියෙනවා. ආරූඪ ලග්න තියෙනවා. මේ හැම දෙයක්ම උගන්වන්න රැඳී සිටින්න ඕන. පන්ති වලට එන්න ඕන. අපහසු අය වීඩියෝත් බලන්න. නමුත් වීඩියෝ බලනවට වැඩිය මම කැමතියි මගේ පන්ති වලට එනවා. ඔයාලට පැහැදිලි නේද පුතාලා? ජ්‍යොතිෂවේදියෙක් වීමට අවශ්‍ය සියලුම පසුබිම මම සකසනවා. ආයි වචන දෙකක් නෑ. හරියටම උගන්වනවා. තිතටම පලාපල උගන්වනවා. අවසානයේ ඔයගලන්ට ගුප්ත ලග්නය හරහා පලාපල කියලා දෙනවා. ගුප්ත ලග්නය කියන්නේ නව නවාංශකය හරහා. ඒක සාමාන්‍යයෙන් ජ්‍යොතිෂවේදීන් 100ක් ගත්තොත් 5 දෙනෙකුටවත් බෑ. ගුලික මාන්දි අරගෙන පලාපල කතනය නිර්මාණය කරන හැටි උගන්වනවා. ගුලික සහ මාන්දි අරගෙන. ඒවා හුඟක් අයට එහෙම අපහසු දේවල්. අපි නියමාකාර විදිහට අපි මේ විෂය ඉගෙනගෙන තියෙන්නේ. අපි අවුරුදු ගණනාවක් මේ විෂය හරියට ඉගෙනගෙන තමයි ඕගොල්ලන්ට දෙන්නේ. ඕගොල්ලෝ දන්නවා මම ඒක නියමාකාරයෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ අවශ්‍ය විභාග චන්දිගාර විශ්වවිද්‍යාලයේ ඒ විභාග වලට පෙනී සිටලා ඒ විභාග වලින් හොඳට සමත් වෙලා තමයි මේ ඕගොල්ලන්ට මේක කරන්නේ. ඕගොල්ලන්ට ඒකේ සහතිකයක් අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට මම උගන්වනකොට තේරෙයි මම ඉගෙනගෙන තියෙනවද නැද්ද කියලා හරියට. මම වෘත්තියෙන් ජ්‍යොතිෂවේදී. මම ප්‍රැක්ටිස් කරනවා නිතර. අවශ්‍ය දේවල් මම දන්නවා. ජ්‍යොතිෂවේදියෙක් වෙන්න තියරිම බෑ. ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ ප්‍රැක්ටිස් එක මට තියෙනවා. මොකද ප්‍රශ්න තියෙනවද පුතාලා? පාඩම පටන් ගමුද? පටන් ගමු නේ. ජ්‍යොතිර්ය කියන්නේ මොකක්ද? ජ්‍යොතිර් කියන්නේ මොකක්ද? නිකන් හිතන විදිහට කියන්න බලන්න. ජ්‍යොතිෂි. හිතෙන්නේ මොකක් කියලාද ජ්‍යොතිෂය කියන්නේ? එහෙම හිතෙන්නේ නැද්ද? අයිඩියා එකක් නැද්ද? බැබලීම. ජ්‍යොතිෂය කියන්නේ බැබලීම. ජ්‍යොතිෂය ආධාරයෙන් අපේ ජීවිතය බැබලීමක් කරනවා. නිකම්ම ජීවිතය ගෙනියන්න බෑනේ. අපි මෙහෙම හොඳට ජීවත් වෙනකොට අපිට අවශ්‍යයි ලෞකික සැප සම්පත් නිර්මාණය කර ගැනීම. ලෞකික ජීවිතය සැපවත් කරගන්න තමයි අපි ජ්‍යොතිෂය ආධාර කරගන්නේ. අපේ මේ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම ලෞකික සහ ලෝකෝත්තර. ගොඩක් අය බලන්නේ ඉතින් අපි හැමෝම බලන්නේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න.
ඒ සාර්ථක කරගන්න අපි ජ්‍යොතිෂය කියන එක ආධාර කරගන්න. මේ ජ්‍යොතිෂයෙන් කරන්නේ අපල අසාර්ථක දේවල්ම බලන එකක් නෙමෙයි. මේකේ සාර්ථකත්වය හොයන්න. ජ්‍යොතිෂය හරහා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මේ ජ්‍යොතිෂයේ තියෙනවා හොඳ දේවල්. හොඳ සුභාංශක තියෙනවා, පුෂ්කර නවාංශක තියෙනවා, වර්ගෝත්තම තියෙනවා. ඒව හැම දෙයක්ම උගන්වනවා. ඒ ඇසුරු කොටගෙන අපි බලනවා කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න විදිහ. කෙනෙකුට විවාහයක් තියෙනවද? විවාහ පරීක්ෂාවක් ආවම මුලින් බලන්න ඕනේ විවාහයක් තියෙනවද? ඒ විවාහයක් තියෙනවද කියන එක අපි ඔයාලට කියලා දෙන්න. හොයන්න. මෙයාට විවාහයක් තියෙනවද? මෙයාගේ විවාහය සාර්ථක වෙනවද? ඒක කියන්න පුළුවන් අපිට මේ ජ්‍යොතිෂي අපේ කේන්දරේ උපන් වෙලාවේ හදන මේ ජන්ම පත්‍රය ඇසුරෙන් අපිට ඒව කියන්න පුළුවන්. ජීවිතයේ අසාර්ථක කාලයන් එනවද? ඒ අසාර්ථක කාලවලට පිළියම් යොදලා හරි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්ද? අසාර්ථක කාලයන් ඉදිරියේ එනවනම් ඒවට මොකද්ද අපි කරන්නේ? අපි ඒකට විදේශගත වෙනවද? නැත්නම් අපි එක තැන්වලකම ඉන්නවද? අපිට මොකද්ද මේ වෙනුවෙන් කරගන්න පුළුවන්? ඒ අසාර්ථකකම අභිමව සාර්ථක කරගන්න පුළුවන්ද? ජීවිතයේ සාර්ථක කාල මොනවද? දැන් මගෙන් මේ ළඟදී කෙනෙක් ඇහුවා යාට නඩුවක් තියෙනවා. විදේශ රටක ඉන්නේ. නඩුවක්. එයාගේ කේන්දරේ බලපුවාම එයාගේ ඒ තාත්තා මගෙන් කේන්දරේ බැලුවේ තාත්තගේ එකම දරුවෙක් ඉන්නවා. දරුවගෙන් තාත්තට හොඳයි. දරුවගෙන් තාත්තට හොඳයි. පිටරට ඉන්නේ. ওই වීසා ප්‍රශ්නයකට. පොඩි දරුවෙක් කියන්නේ අවුරුදු 10ක විතර ළමයෙක් ඉන්නේ. 10ක විතර ළමයි. මම කිව්වා නඩුවට යන්න කලින් දරුවව තමයි මුලට ඉදිරියට හැම්බෙලා යන්න ඕන. දරුවව තමයි ඉදිරියට හම්බෙලා යන්න ඕන. ඊට පස්සේ මගෙන් අහුවා මම එහෙ පුළුවන්කෝ ඒ රටේ ඒ අපේ රටේ වගේ නෙමෙයි කොයි උසාවි තියෙන්නේ එක කාමරයක තියෙන්නේ එක මේ එකක් ඒක ඉවරුනහම තව එක්කෙනෙක් එහෙමයි කිව්වා. විත්තිකාරයා පැමිණිලිකාරයාවත් එකට දකින්නේ නැහැ. දරුවව එක්ක යන්නද කියලා. අවුරුදු 10ක් මං කමක් නැහැ. දරුවගෙන් තාත්තට හොඳයි. ඒ වගේ සූක්ෂම දේවල් හොයාගෙන කරන්න පුළුවන් පුතා. විවාහයක් තියෙනවද? සිකුරු හරි සඳු හරි ඉන්නේ ඵලදායි රාශිවලද? එහෙනම් යාට විවාහයක් තියෙනවා. ඵලදායි රාශි මොනවද? අන්න ඒවා අපි උගන්වනවා. කටක මුච්චික මීන. මේවැ සිකුරු හරි සඳු හරි හිටියනම් යාට විවාහයක් තියෙනවා. ඒව ඉගෙනගෙන ඉන්න ඕන. විවාහ පරීක්ෂාව කරනකොට දෙන්නෙක් විවාහ වෙලා ඉන්නවනම් මේ දෙන්නගේ විවාහය කැඩෙන්න වගේ. එතකොට අපි මොකද කරන්නේ? අපි දන්නවා මේ විවාහය කැඩෙන කාලය අපිට හොයන්න. ඒ කැඩෙන කාලය අරගෙන අපි කියනවා එයාට විදේශගත වෙන්න, මෙයා මෙහෙ ඉන්න. අර කැඩෙන කාලේ පන්නලා ආපුවාම ආය යන්න එකතු වෙලා යන්න. අන්න එහෙම දේවල් කරන්න පුළුවන් මේ ජ්‍යොතිෂය හරහා. මේ ජ්‍යොතිෂය හරහා තමයි මේව කරන්න පුළුවන්. එහෙනම් තේරෙනව නේද ජන්ම පත්‍රයේ කොච්චර වැදගත්ද කියලා. ඊළඟට මම මේ අපි දල කේන්ද්‍ර තමයි මුලින් හදලා උගන්වන්නේ. මේ කේන්දර පොතක් හදන්න උගන්වනවා මම ඕගොල්ලන්ට. මේ කේන්දර පොත හදනවා. මේක මම හිතන්නේ වේදීය ජ්‍යොතිෂයේ විතරයි මේව කේන්දර පොතක් හදන්නේ. කේන්දර පොතක් හදලා මේ තියෙන රෝස පාට නිල් පාට වගේ මෙන්න මෙහෙම කේන්දර පොත් හදනවා. හදලි වෙන්න ළමෙක් ඉපදුනහම එනවා. ජ්‍යොතිෂ වේදියෙක් හොයාගෙන නමට අකුරු දාන්න. මේ පොත හදාගන්න. අපි මේ පොත හදන්නේ මාස 3කට පස්සේ. එතකන් අපි පොතක් හදලා දෙන්නේ. අපි නිකන් කොලේක ඒව ටික අවශ්‍ය දේවල් ටික ලියලා නමට අකුරු දීලා යවනවා. මාස 3න් පස්සේ එන්න ගෙනවා පොත හදලා දෙන්න. ළමයින්ගේ සාමාන්‍යයෙන් ආයුෂ ගැන තීරණය කරන්න බැරි නිසා අපි මාස 3ක් බලලයි කියන්නේ. සමහර ඔය අලුතෙන් ඉගෙන ගන්න අය එහෙම හදලා දෙනවා. ඒක වැරදි. මගේ ඉගෙන ගන්න හැම ළමයටම මම ඒක කියනවා මාස 3කින් දෙන්න. ඊයේ පොත හදලා දෙනවා. මේකට දල කේන්ද්‍ර කෙනෙක්. ඊළඟට අපි භාව කේන්ද්‍ර උගන්වනවා. භාව කේන්ද්‍ර KP වලට හරි වැදගත්. KP වල යන්නේ භාව කේන්ද්‍ර හරහා. ඒක උගන්වනවා. විදේශ කේන්ද්‍ර උගන්වනවා. මේ අවශ්‍ය දේවල් සියලුම දේවල් අපේ මේ පාඨමාලාවේ තියෙනවා. ඊළඟට කේන්දරේ හැදුවම මේකට මහ දසාව අතුරු දසාව හොයන හැටි කියනවා. චන්ද්‍රයාගෙන් තමයි දසාවෙන්. ඒව උගන්වනවා. ඊළඟට ඒ රාෂ්ටක. ඒ රාෂ්ටක මේ වේදී ජ්‍යොතිෂය තමයි මේ හැමදේම තියෙන්නේ. වේදී ජ්‍යොතිෂය අර. ඒකයි වේදී ඉගෙන ගන්න ඕනේ කියන්නේ. ඒ රාෂ්ටක ඇති වෙන හැටි අපි උගන්වනවා. ඒ රාෂ්ටක වර්ග තියෙනවා. ඒ රාෂ්ටක 4ක් තියෙනවා. ජන්ම ඒ රාෂ්ටක කියනවා, ලග්න ඒ රාෂ්ටක කියනවා, අෂ්ටම ඒ රාෂ්ටක කියනවා, චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ටක කියනවා. ඒ රාෂ්ටක හොයන හැටි බලනවා. නැත්තම් විවාහ පරීක්ෂාව කරන්න බෑ. ඊළඟට අපි ගණ්ඩාන්ත ග්‍රහය හොයන හැටි හොයනවා. ගණ්ඩාන්ත කියන්නේ දුර්වල ග්‍රහය.
දුර්වලයි ග්‍රහය. ඊළඟට අපි හොයනවා පුෂ්කර වර්ගෝත්තම ග්‍රහය. හොඳ ග්‍රහය, සුබ ග්‍රහය. සාර්ථක වෙන්න අවශ්‍ය ඒ වගේ ග්‍රහයෝ. එතකොට මේ සාර්ථකත්වයක් උදෙසා මොකක් හරි වැඩක් පටන් ගන්නව නම් අර සාර්ථක බලවත් ග්‍රහයගේ තමයි හෝරාවක් දෙන්නේ. ඒ කාලේ තමයි දෙන්නේ. එහෙම කරලා ජීවිතේ සාර්ථක කරන්නට පුළුවන්. එහෙම අපි කරලා තියෙනවා. එතකොට ඒවා හොයන්න පුළුවන්. ඊළඟට විවාහ පරීක්ෂාව නැකත් මං කිව්ව දැන් ආරූඪ ලග්න චරදසා ඒ සියලුම දේවල් විශේෂයට අදාළ සියලුම දේවල් උගන්වනවා. ඒක ගැන කිසි සැකයක් හිතන්න එපා. එහෙනම් අපි දැන් පොඩ්ඩක් හැඳින්වීමක් කරමු. එහෙනම් ජ්‍යොතිර් කියන්නේ බබලීම. බබලව ගන්න ඕන වර්තමානයේ සහ අනාගතය. වර්තමානයේ සහ අනාගතය. අපේ ජීවිතේ බබලව ගන්න ඕන. ඒකට අපි ලෞකික ජීවිතයේ හෝ ලෝකෝත්තර ජීවිතයේ සාර්ථක කරගන්න ඕන. ලෞකික ජීවිතයේ සැපවත් කරගන්න තමයි අපිට ජ්‍යොතිෂ්‍ය විෂය අවශ්‍ය. ලෝකෝත්තර සැපවත් කරගන්න ජ්‍යොතිෂ්‍ය විෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ජ්‍යොතිර්විද්‍යාවේ ප්‍රධාන තියෙනවා පුතාලා අංග 3ක්. අංග 3ක් තියෙනවා ජ්‍යොතිෂ විද්‍යාවේ ප්‍රධාන අංග 3ක් තියෙනවා. සිද්ධාන්ත දැනගන්න ඕන. සිද්ධාන්ත දැනගන්න ඕන. ඒවා තියරි. ඒ තියරි දැනගන්න ඕන. සෞරග්‍රහ මණ්ඩලය, රවිචන්ද්‍ර ග්‍රහයන්ගේ වක්‍ර වීම, අස්ත වීම, ඒ සියලුම දේවල් අපි දැනගන්න ඕන. ඒක එන්නේ සිද්ධාන්ත වලට. ගණිත කොටස ඇතුළත් වෙන. ගණිත කොටස ග්‍රහයෝ ගැන ඒව ගැන දැන. ඊළඟට සංහිත. ඒ ඊළඟ කොටස. සිද්ධාන්ත, සංහිත, හෝරා කියලා කොටස් 3ක් තියෙනවා. සංහිත කියන්නේ මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සියලුම ප්‍රකාශ වන පලාපල පිළිබඳ කොටස. ග්‍රහයන්ගේ කාරකත්වයන්, ග්‍රහයන්ගේ ස්වභාවයන්, පුද්ගල පලාපල, ඒ කියන්නේ ලෝකායන පලාපල ඒවා අවශ්‍ය වෙන්නේ තියෙන්නේ සංහිතා කියන කොටසින්. ඊළඟට හෝරා, සුබ මුහුර්ත, නැකත් බැලීම ඒවා අයිති වෙන්නේ හෝරා කියන කොටස. මේ සියලුම කොටස් 3 පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගත්තොත් තමයි ජ්‍යොතිෂ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ්‍ය කියන විද්‍යාව ග්‍රහයෝ 9 දෙනෙක්, රාශි 12ක්, නැකත් 27කින්, භාව 12කින් යුක්තයි. භාව 12කින් යුක්තයි. මේ සියලුම වස්තුන්, විශ්වයේ තියෙන සියලුම වස්තුන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. දරුවෙක් ඉපදුනහම නැගෙනහිර සිටිජෙන් අපිට ජන්ම කේන්දරයක් ලැබෙනවා. ඒක අපි හදන්නේ මෙන්න මෙහෙම. ඔහොම හරහට ඉන්දෙකක් ගන්නවා. ඒ ඉපදෙන අවස්ථාවේ අහස් සිටිය මේ තියෙන විදිහට තමයි අපි ගන්නෙ. ඔන්න ඔහොම තමයි මේක හදන්නේ. ඔන්න. දැන් බලන්න කොටු කීයක් තියෙනවද කියලා පුතාලා එකයි. මේක යන්නේ වාමා වර්ත. ඔන්න එකයි. මේක දෙක. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. නවයයි. 10යි. 11යි. 12. ඔන්න කොටු 12ක් තියෙනවා. මේකට කියනවා පුතාලා භාව 12. භාව 12ක් තියෙනවා. ඔන්න දැන් ජ්‍යොතිෂ්‍ය කියන විෂය මේ භාව 12කින් සමන්විතයි. මේක යන්නේ මෙහෙම වාමා වර්ත. ඔන්න වාමා වර්තව තමයි යන්නේ. මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. මෙතන කියනවා අපි අංශක බිඳුවයි කියලා. අංශක බිඳුවයි. මේ එක භාවයක මෙතන ඉඳලා මෙතනට තියෙනවා අංශක 30ක්. ඔන්න 30ක්. බිඳුවේ ඉඳලා 30ට. මෙතන ඉඳලා මෙතනට තියෙනවා මෙතන දෙනකොට අංශක 60යි. මෙතනට යනකොට අංශක 90යි. අංශක 120යි. 150යි. 180යි. 210යි. 240යි. 270යි. 300යි. 330යි. 360යි. 360 මෙතනින් ඉවර වෙනකොටම ඔන්න දැන් 360යි මෙතනින් බිඳුව පටන් ගන්නවා. ඔන්නයි. ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණය අංශක 30ක්. මේකත් අංශක 30ක්. මෙතනත් අංශක 30ක්.
මේකත් අංශක ටිකක්. මේකත් අංශක ටිකක්. මේ වගේ මේ හැම එකම අංශක ටිකක්. කොහොම අංශක ටිකක්. ඔන්න බාව. එතකොට මේකට කියනවා ක ගෝලය කියලා. මේක අංශක 360යි. අංශක 360යි. මේක 12න් බෙදපුවාම එක රාටකට එනවා අංශක 30. ඕක පැහැදිලිද පුතාලා? ඔන්න එක කොටසක් අංශක 30යි. ඕක තමයි භාව. ඕක තමයි භාව. දැන් අපි බලමු රාශි මොනවද කියලා. දැන් මේවට රාශිත් වෙන්න ඕනේ. රාශි තියෙනවා පුතා. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියලා රාශි 12ක් තියෙනවා. භාව 12ක් තියෙනවා. රාශි 12ක් තියෙනවා. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මට PDF එකක් තිබුණා මට ඒක එවන්න බැරුණා මම දැන් අද එවන්න. දැන් රාශි මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. ඔන්න පුතා රාශිත් තියෙනවා දැන් 12ක්. දැන් භාව 12ක් තිබ්බා. රාශි 12ක් තිබ්බා. මේ රාශි වලට අපේ අයිතිකාරයෝ ඉන්න වගේ අපිට අපේ දෙමව්පියෝ අපේ අයිතිකාරයෝ වගේ මේ රාශි වලත් අයිතිකාරයෝ ඉන්න. අයිතිකාරයෝ මේ අයිතිකාරය තමයි කුජ කියන ග්‍රහය. කුජ කියන ග්‍රහයෙක් ඉන්න. ග්‍රහය 9 දෙනෙක් ඉන්නවනේ. දැන් 9 දෙනාව බෙදනවා මේකට. වෘෂභ කියන එකේ අයිතිකාරය තමයි සිකුරු. මම මේවා නැවත මම මේ අද නිකන් හැඳින්වීම දේශනයක් විතරයි කරන්නේ. මම ඔයගලන්ට ජ්‍යොතිෂී ආරම්භයේ ඉඳලා හොඳට යනවා. දැන් අද පොඩ්ඩක් මේ පොඩි මේ දෙකක් හැඳින්වීමක් කරන්න. ආරම්භයේ සිට මම ඔක්කොම එළම ඔයගලන්ට. මිථුන අයිතිකාරය බුධ. කටක අයිතිකාරය චන්ද්‍රය. නැත්තම් මෙයාට කියනවා සඳු. සිංහ අයිතිකාරය රවි. කන්‍යා අයිතිකාරය බුධ. තුලා අයිතිකාරය සිකුරු. වෘශ්චික අයිතිකාරය කුජ. ධනු අයිතිකාරය ගුරු. මකර අයිතිකාරය ශනි නැත්තම් සෙනසුරු. කුම්භ අයිතිකාරය ශනි සෙනසුරු. මීන අයිතිකාරය ගුරු. දැන් මෙන්න මෙයාටයි විතරයි එක රාශියක් තියෙන්නේ. කටකට තියෙනවා චන්ද්‍රයාට තියෙනවා කටක රාශිය. චන්ද්‍රයාට තියෙනවා කටක රාශිය. සිංහ රාශිය තියෙන්නේ රවිට. ඒ දෙන්නට විතරයි එක එක රාශිය තියෙන්නේ. අනිත් අයට රාශි දෙක බැගින් තියෙනවා. එහෙනම් මෙන්න ග්‍රහ මඩුල්ල රවි. එයාට එක රාශියක්. ඊළඟට චන්ද්‍රයා. එයාටත් එකයි. ඊළඟට කවුද ඉන්නේ? කුජ. කුජට තියෙනවා රාශි දෙකක්. ඊළඟට බුධ. බුධටත් තියෙනවා දෙකක්. ඊළඟට ගුරුටත් තියෙනවා දෙකක්. ඊළඟට සිකුරුටත් තියෙනවා දෙකක් රාශි. සෙනසුරුටත් තියෙනවා රාශි දෙකක්. 2 4 6 8 10 11 12. ඔන්න රාශි 12. මෙතන ඉන්නවා ග්‍රහයෝ 7 දෙනෙක්. හැබැයි තව ඉන්නවා සේයා ග්‍රහයෝ දෙන්නේ රාහු කේතු කියලා. ඒ දෙන්නත් එක්ක ග්‍රහයෝ 9 දෙනා. මීට අමතරව රාහු ඉන්නවා. ඒව හැදෙන හැටි මම කියලා දෙනවා. කේතු කියලා තව දෙන්නෙක් ඉන්නවා. එහෙනම් 9 දෙනා. එහෙනම් ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. රාශි 12ක් තියෙනවා. භාව 12ක් තියෙනවා. මේ පුද්ගලයෙකුගේ අතීත අනාගත වර්තමාන තොරතුරු කියන්න මේවා තමයි අවශ්‍ය වෙන්නේ. රාශි 12 අවශ්‍යයි. ග්‍රහය 9 දෙනා අවශ්‍යයි. භාව 12 අවශ්‍යයි. ඊළඟට මේ භාව වලින් කියවෙන කරුණු ගැන අපි දැනගන්න ඕනේ. භාව වලින් කියවෙන කරුණු ගැන දැනගන්න ඕනේ. ඊළඟට නැකත් ගැන දැනගන්න ඕනේ. අපි කේන්දරයක් හදනකොට අපි මේ රාශිය මොකක්ද කියලා හොයනවා. නැගෙනහිර ශිතිජයෙන් උදා වුණු රාශිය මොකක්ද කියලා අපි හොයනවා දරුවෙක් ලැබුණාම. එතකොට ඒ රාශියට මේ ග්‍රහය 9 දෙනා කොහෙද ඉන්නේ? මේ රාශි 12න් කොහෙද මේ ග්‍රහය ටික ඉන්නේ කියලා අපි ඒ ග්‍රහය සඳහන් කරනවා ඒ කේන්දරේ. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු කියන රාශි 12ට
ග්‍රහය 9 දෙනා තැන්පත් කරනවා. එහෙනම් ඒක අපි හොයනවා. ඊළඟට ඒ ග්‍රහයගේ අපි කේන්දරය හදනකොට ග්‍රහයගේ ඒ ග්‍රහය ගත කරපු කාලය එහෙනම් ග්‍රහයගේ ස්ෆූටය අංශක කලා විකලා හොයනවා. ඒ ඔස්සේ ග්‍රහයට හිමි නැකත හොයනවා. නැකත් 27ක් තියෙනවා. අන්න ඒ ඔස්සේ අපි නැකත හොයනවා. එතකොට පලාපලයක් කියන්න රාශිය භාවය ග්‍රහයා අංශකය ග්‍රහය වළඳා ඇති එතකන් ගත කරපු අංශකය නැකත ඊළඟට නැකත් පාදය එක නැකතකට තියෙනවා පාද 4 නැකත් පාදය අවශ්‍ය වේ. ඔන්න ඔය කලමනා ටික හරි ගියොත් අපිට පලාපලයක් කියාගන්න පුළුවන්. ඔයිට අමතරව තියෙනවා ග්‍රහයින්ගේ දෘෂ්ටි දසා අනාගතයේ ගලාගෙන යන ආකාරය දසා වලින් ඒවත් අරගෙන තුරු ටික කරගන්න පුළුවන්. මං කියලා දෙන ටික පැහැදිලි නේද? කතා කරන්න පුළුවන් ඕගලන්ට. මිස් පැහැදිලි. පැහැදිලි වෙන්න ඕන මොකද මම දන්නවා පැහැදිලි වෙනවා කියලා. ඊට වැඩිය ගන්න ගන්න එහෙම කරන්නේ නැහැ. ඊළඟට ඕන තමයි අපි ලේසියෙන්ම කේන්දරයක් හදන්න. ඔන්න ඕක තමයි ලේසියකම කේන්දරයක් හදන්න. ඊළඟට පළවෙනි රාශිය තමයි විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය තමයි මේෂ. මෙහෙම හිටියාම ඔන්න ඔළුවට එන්නේ මේ බං ඔය ඔළුවට එන්නේ මේෂ. එහෙනම් හිස ගැන කතා කරන්නේ මේෂ රාශිය. හිස ගැන ඔළුවේ ආබාධයක් තියෙනවා නම් අපි බලන්නේ මේෂ රාශිය පීඩා වෙලා. මේෂ රාශිය පීඩා වෙලාද කියලා අපි බලන්න. එහෙනම් මේෂ තමයි විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය. එහෙනම් මේෂ නම් මේකට එන්නේ මේෂ. මේක වෘෂභ. මේකට එන්නේ මිථුන. එහෙනම් මේක කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන ඔන්න රාශි 12. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මේෂ කියන්නේ විශ්ව කේන්ද්‍රයේ පළවෙනි එක නම් එයාට අපි දානවා එක ඔන්න ඔතනින් දාන්න 1 2 3 4 5 6 7 8 9 10 11 දැන් එහෙමනම් රත්නායක මහත්තයා හිතන්න මකර කියන්නේ මොන අංකයේද? මකර කියන්නේ අංක 10. එහෙමනම් වෘශ්චික කියන්නේ මොකක්ද අංකේ පුතාලා? 9. නා. වෘශ්චික කියන්නේ පුතේ 8. 9 කියන්නේ දන්. ඒ අංකය දැන් සමහර වෙලාවට කේන්දර එනවා පුතාලා කේන්දර බලන්න. මට එක දවසක් කේන්දරය ආව අංක 6 දාලා. අංක 6 කියන්නේ කන්‍යා. ඒතකොට මම දැනගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන කන්‍යා කේන්දරයක් බලන්න කියලා. කන්‍යා කියලා ලියලා නැහැ. සමහර ඔය ඉස්සර ඉන්න අය ඉන්නවනේ පුතේ දැන් ඔය අවුරුදු 80 ගණන් වගේ ඉන්න අය ටිකක් පණ්ඩිතයි. ඒ අවුරුදු 80 වෙන් එහා ඉන්න අය හරිය පණ්ඩිතයි. ඒගොල්ලෝ ඉතින් ටිකක් ලියන්නේ නම අංකේ දාලා ඉවන්නේ. අංකේ 6 දාලා ඉවලා. ඉතින් එතකොට අපි දැනගෙන යාලා සමහර විට අනාගතයේ හොඳ ජ්‍යොතිෂවේදියෙන් බිහි වෙයි කියලා හිතලා දන්නේ එහෙම කරලා තියෙන්නේ. අපි දැනගන්න ඕන 6 කිව්වහම මේ එන්නේ කන්‍යාවට මේ 6 කන්. සිංහ කියන්නේ 5. ඕගොල්ලෝ ඔය ටික මතකද මම හැබැයි නිතර කියලා ඕගොල්ලන්ට මතක් කරවන්නේ. මම ඕගොල්ලන්ට උගන්වනවා මේක. ඔළුවට හරියටම දෙනවා. වෘෂභ කියන්නේ 2. මිථුන 3. කටක 4. සිංහ 5. කන්‍යා 6. මකර 10. කුම්භ 11. මීන 12. මේෂ 1. තුලා 7. අට වෘශ්චික 9 ධනු. ඔහොම තමයි කියන්නේ. ඔය අංකේ මතක තියෙන්න ඕන. අංකේ. එතකොට මේ මේෂේ අයිතිකාරයා කවුද මං කිව්වේ? කුජ. කුජ. අයිතිකාරයා කුජ. කවුද මදුමාලිද? ඔව් මිස්. මදුමාලි මගේ පන්තියක ඉන්නවා. අයිතිකාරය. මේෂේ අයිතිකාරයා කුජ. මෙයාට කියන්නේ ලග්නාධිපති. ලග්නාධිපති. අපි කේන්දර බලන්නේ. ඔහොම කේන්දරයක් ආපුවම අපි බලනවා මේෂ නම් ලග්නේ. ලග්නාධිපති වන කුජ කොහෙද ඉන්නේ?
අපි කියමු ලග්නාධිපති වෙන කුජ ඔන්න 9 ඉන්නේ. නැත්තම් ලග්නාධිපති වෙන කුජ 10 ඉන්නේ. ඕම කියමු දැන් 10 ඉන්නේ. ලග්නාධිපති කුජ 10 ඉන්නව නම් හොඳයි. හරි දක්ෂයි. කුජ කියන්නේ පුතේ සෙන්පතියෙක්. අපි මේකේ එයාව සමාන කරන්නේ සෙන්පතියෙකුට. සෙන්පතිය කියන්නේ හිල ශක්තිය තියෙන කෙනෙක් නේ. ඉතින් 10 කියන්නේ රැකියා ස්ථානය නම් පස්සේ මම මේවා පිළිවෙලට ඔක්කොම උගන්වනවා. රැකියා ස්ථානයේ සෙන්පතිය වගේ දක්ෂ කෙනෙක් ඉන්නව නම් රැකියාව හොඳට කරගෙන යන්න පුළුවන්. එහෙම නේද? එතකොට බලන්නේ මේෂ ලග්නේ ලග්නාධිපති කොහෙද? එයා ඉන්නේ කොහෙද? එතනින් තමයි අර පලාපල බලන්නේ. කොහෙද ඉන්නේ එහෙම කියලා. මට විනාඩියක් දෙන්න පුතේ කෝල් එක. ඔතෝ. හෙලෝ. ඔව් කියන්න ඕනේ. ටිකක් විතර නම් ඇවිල්ලා තියෙන්නේ. හෙට බලලා මම තිබෙතර මම ගේන්න. හරි හරි. එතකොට මේකෙන් බලන්නේ ලග්නාධිපති කොහෙද ඉන්නේ? දැන් මේ දෙක දෙවෙන්නාධිපති කොහෙද ඉන්නේ? පලාපල බලන්නේ එහෙම. ඊළඟට 3 වෙන්නාධිපති කොහෙද ඉන්නේ? 4 අධිපති කොහෙද ඉන්නේ? 5 අධිපති කොහෙද ඉන්නේ? 6 අධිපති කොහෙද ඉන්නේ? 7 අධිපති කොහෙද ඉන්නේ? 8 අධිපති කොහෙද ඉන්නේ? 9 අධිපති කොහෙද ඉන්නේ? 10 අධිපති කොහෙද ඉන්නේ? 11 අධිපති කොහෙද ඉන්නේ? 12 අධිපති කොහෙද ඉන්නේ? එකෙන් කියන්නේ අපේ පර්සනැලිටිය ගැන, අපේ පුද්ගලිකත්වය ගැන, අපේ බාහිර පෙනුම ගැන. ලග්නෙන් කියවේ. එතකොට ලග්නාධිපති 10 ඉන්නවනම් රැකියා ස්ථානයේ කුජ මෙතන හිටියයි කියන්නේ මම එහෙනම් රැකියාවට ඉතාම දක්ෂ කෙනෙක්. අන්න පලාපලි. ඉතාමත් දක්ෂ කෙනෙක් රැකියාවට. ඊළඟට දෙවැන්නෙන් කියවන්නේ ධන ස්ථානේ. ධනය තියෙනවද? දෙක අධිපති ඉන්නවා 9. දෙක සිකුරු, දෙක වෘෂභ. වෘෂභ කියන්නේ අයිතිකාරය සිකුරු. මෙතන ඉන්නවා 9. එහෙනම් ධනය තියෙනවා. පෙරපින වාසනාවට තමයි ධනය ලැබිලා තියෙන්නේ. 9 වෙනින් කතා කරන්නේ පෙරපින වාසනාව විදේශ ගමන් ගැන. ඊළඟට 3 වෙන්න වික්‍රමය දක්ෂකම. මොකද්ද තියෙන දක්ෂකම්? 4 වෙනින් කතා කරන්නේ ගේ දොර යාන වාහන ඉඩ කඩන් ගැන, මව ගැන. ගේ දොර හිමිද? වාහන තියනවද? ඒක බලන්නේ 4 වෙනි. 5 වෙන්න අධ්‍යාපනය. අධ්‍යාපනය තියෙනවද? පුත්‍ර ස්ථානයේ දරුවෝ ඉන්නවද? 5 වෙනින් කතා කරන්නේ. 6 වෙන්න රෝග ස්ථාන. රෝග තියෙනවද? සතුරෝ ඉන්නවද? රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ 6 වෙනි. 7 වෙන්න විවාහය. විවාහයක් තියෙනවද? කොයි කාලෙද වෙන්නේ? විවාහය සාර්ථකද? 7 වෙන්න හරහා කතා කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ගැන කතා කරන්නේ, ව්‍යාපාර ගැන කතා කරන්නේ 7 වෙනි. 8 වෙන්න විවාහයෙන් ලැබෙන දේවල්. විවාහයෙන් දෑවැද්ද ලැබෙනවද? දවුරිය එක කොහමද? තේ කෝප්පයක් ලැබෙයිද? හොඳට නිදියහන සැකසෙයිද? ඒව ගැන හොයන්නේ 8 වෙනි. 9 වෙන්න විදේශ ගමන, පෙරපින වාසනාව. උසස් අධ්‍යාපනය මේවා තියෙනවද? කෙනෙකුට උසස් අධ්‍යාපනයක් තියෙනවද කියලා කේන්දරය අරගෙන එනවා බලන්න. කෙලින්ම 9 වෙන්න හරහා බලන්න. කොහොමද කියලා. 10 වෙන්න රැකියා ස්ථානය. රැකියාව ගැන කතා කරන්නේ 10 වෙන්නේ. රාජ්‍ය තන්ත්‍රය ගැන කතා කරන්නේ 10 වෙන්නේ. රජයේ පාක්ෂික බව ලැබෙනවද කියලා බලන්නේ 10 වෙන්නේ. 11 වෙන්න ආදායම. රැකියාවෙන් ලැබෙන ආදායම අය ස්ථානය. 12 වෙන්න වැය ස්ථානය. වියදම්. මම මේ භාව කාරකත්වය වෙනම ඔයාලට PDF එකක් එවනවා. එකක් නෙමේ දැන් දෙවැන්නෙන් මම කිව්වේ දැන් ධනය විතරයිනේ. හැකියාව, කතාව හැම මේ පෞල් ජීවිත ගැන ඔක්කොම හුඟක් කියවෙනවා. එතකොට මම ඕගලන්ට ඒව වෙන වෙනම උගන්වනවා. මට අද දවසේ ඔක්කොම කරගන්න බෑ. මම කියලා දෙන දේ තේරෙනව නේද පුතාලා? කෙටි හරි පැහැදිලිතාවයක් එනවනේ. ඔව් මිස් පැහැදිලි. පැහැදිලි. ඒව ගැන තමයි කතා කරන්නේ. එහෙනම් දෙවෙන්නාධිපති මෙතන ඉන්නවා නම් ධනය තියෙනවා වාසනාවට ලැබෙනවා. ඔන්න ගේදර ඉඩ කඩන් තියෙනවද? මේ චන්ද්‍රය ඉන්නේ කොහෙද? අය ස්ථානයේ හිටියොත් ඇත්තටම ඉඩ කඩන් ලැබෙනවා. ඊළඟට 5 අධ්‍යාපන ස්ථානය. දැන් මේ වෙනුත් අධ්‍යාපනය ගැන කියවෙනවා. 2 3 4 5 ඔක්කොම අධ්‍යාපනය ගැන කියනවා. 5 අධිපති මෙතන. එහෙනම් වාසනාව තියෙනවා රැකියාව ඉතාම හොඳයි.
විවාහය. විවාහක ස්ථානය මේ අයිතිකාරයා ඉන්නවා මෙතන. සතුරුකමට තමයි විවාහයට එන්නේ. ඔය එනමනේ පුතා විවාහ වෙනම සතුරුකමට මිතුරුකමට. දැන් අපි සාමාන්‍යයෙන් දෙමෝපියෝ යටතේ ඉන්නේ අවුරුදු 20 ගාණක් වගේ වෙනකන්. ඊට පස්සේ අපි විවාහයට යනවානේ. විවාහයට ලැබෙන්නේ සතුරුකමට. ඔන්න මෙතනට ඇවිල්ලා. එක්ක මෙතනට ඇවිල්ලා. මේ කේන්දරයක තියෙන නරක ස්ථාන මේ 6. මේ 8. මේ 12. 6 8 12 බාලවල. ඒක තැනට ගියොත් විවාහ අධිපති හොඳ නැහැ. ඒ වගේ තමයි අපි ඕව ගැන බලන්නේ. ඊළඟට මේ පළවෙනි එක තමයි මේෂ කියලා දැම්මහම හොමෙන්නේ. ඊළඟට අපි බලනවා වෘෂභ ගල. ඔන්න වෘෂභ. වෘෂභ ලග්න. දැන් වෘෂභ වුණාම දැන් ඉස්සෙල්ලා මේෂයෙන් මේෂනේ පටන් ගත්තේ වෘෂභ නම් මේකත් වෘෂභ. ඔන්න මිථුන. කටක. සිංහ. කන්‍යා. තුලා. වෘශ්චික. ධනු. මකර. කුම්භ. මීන. අන්න දැන් මේෂාවේ මෙතනට. මේෂාවේ 12 වෙනි. දැන් මේකනේ 12. මේක 1 2 ඕකනේ. 4 5 6 7 8 9 10 11 12. දැන් මේ වෘෂභ කියන්නේ විශ්ව කේන්ද්‍රයේ දෙවෙනි රාශිය. වෘෂභ 2. එහෙනම් දෙකෙන් පටන් ගන්න. 2 3 4 5 6 8 8 9 10 11 12 1. දැක්කද? දැන් අර මේෂ කියන එක මෙතෙන් දෙන්නේ. දැන් මේකේ ලග්නාධිපති වෘෂභේ ලග්නාධිපති සිකුරු. සිකුරුගෙන් බලන්න. ලග්නාධිපති කොහෙද ඉන්නේ? ලග්නාධිපති කොහෙද ඉන්නේ? සාමාන්‍යයෙන් ওই පලාපල කතනේ මගේ පලාපල කතනේ පන්තියට දන්න අයව මං ගන්නෙ. නොදන්න අය ගන්නෑ. පලාපල කතනේදී අපි පලාපල උගන්වනවා. කරන හැටි. ලග්නාධිපති, නැකත්තාධිපති, නවාංශකාධිපති. ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවනම් සාමාන්‍යයෙන් ගත්තාම කේන්දරයක් හොඳයි. කේන්දරයක් හොඳයි කියන්නේ. ඒවෙන් තමයි අපි පොදුවේ බලන්නේ. 13 දෙනයි යවිලා තියෙන්නේ. ළමයි නම් හිටියා 40 ගාණක්. අන්න ඒකයි වැඩේ. හැබැයි ළමයි අඩු වුණොත් නම් පන්තිය කරන් යන්නේ නැහැ මම. ළමයි ඉන්න ඕන මට. නැත්තම් අපේ කාලේ අපරාධේ. දැන් ආරම්භක දේශනෙට ඊට වැඩිය ළමයි එයි කියලා අපි හිතුවේ. ඉතින් සමහර විට මේ රෙකෝඩින් බලන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ළමයි ඉන්න ඕන. පන්තියක් කරගෙන යන්න ළමයි අඩුවෙන් පන්ති කරන්න බෑ. එතකොට ඔය වෘෂභ ලග්නය ආපුවාම දැන් මිථුන ආපුවාම මිථුනෙන් පටන් ගන්න. මිථුන නම් මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ. ඊළඟට කටක ආවොත් කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන. සිංහ රාශිය ආවොත් මේකට එන්නේ සිංහ. සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක. ඒ වගේ ගන්න රාශියෙන් තමයි යන්නේ. එතකොට අර අංකේ මතක තියෙන්න ඕනේ. දැන් අපි සිංහෙන් පටන් ගත්තා නම් සිංහ 5. ඇයි? මේෂ වෘෂභ මිථුන කටක සිංහ. සිංහ වෙනකොට 5. එහෙම තමයි යන්නේ. එහෙම තමයි යන්නේ. විශ්ව කේන්ද්‍රයේ රාශිවල ඒ නම්බර මතක තියෙන්න ඕන. ඊළඟට ඔය ග්‍රහය ඉන්නවා පුතාලා. රවි. මෙයාව සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ පුතාලා ගෙදර නම් මූලික ස්ථානයේ පියාට හඳුන්වනවා. රජවාසනක ගත්තොත් රජුරු. ඒ කියන්නේ රවි කියන්නේ නම් ඉහළම කෙනා. ඊළඟට චන්ද්‍ර. චන්ද්‍රය කියන්නේ ගෙදර නම් ගත්තොත් මව. මව. රජවාසන නම් බිසව. ඔන්න රවි චන්ද්‍ර. මේ දෙන්න තමයි මේ ග්‍රහ මඩුල්ලේ ඉන්න ප්‍රබල දෙන්නනේ. ගෙදරක තාත්තා අම්මා වගේ. යහලෝකේ රවි සහ චන්ද්‍ර. ඊළඟට කුජ. රජවාසල නම් සෙන්පතියක්. රජවාසල නම් සෙන්පතියක්. මෙයා හැඩිදෙඩි තරුණයෙක්. හැඩිදෙඩි තරුණයෙක් කුජ කියන්නේ. ඊළඟට බුධ. රජවාසල නම් කුමාරයෙක්. තරුණයෙක් යෞවනයෙක්. බුධට හඳුන්වනවා. ඊළඟට සිකුරු. රජවාසල නම් කුමරිය. ගෙදර නම් තරුණිය. දියණිය. ඊළඟට සෙනසුරු
රජවාසල නම් කම්කරුවා මහල්ලා. ඒ වගේ අර පහළම ස්ථානයක් දරන කෙනා තමයි සෙනසුරු කියන්නේ. ඒගොල්ලන්ට දැන් ඔන්න ඔහොම තමයි ඉන්නේ. රවිචන්ද්‍ර කුජබුද ගුරු කියන්නේ පුරෝහිත. රජවාසල නම් පුරෝහිත. අවවාද උපදෙස් දෙන්නේ අපිට ගුරු හොඳට. දැන් Tamanගේ කේන්දරේ ගුරු බලලා. එයාගේ රැකියාව විදිහට එන්නේ උපදේශන, ගුරු වෘත්තිය. කතිකාචාර්ය. එහෙම. ගුරු හොඳ වෙච්ච අය තමයි එහෙම කරන්නේ. එයා කරන්නේ උපදෙස් දෙන එක. උපදෙස් දෙනවා. මෙන්න මෙහෙම කරන්න කියලා කියලා දෙන්නේ එයා ගුරු. ගුරු ග්‍රහය බලවයි බංගම ධනකාරක ග්‍රහයි. ගුරු හොඳ නම් මුදල් හදල් ලැබෙන. මුදල් හදල් හොඳට ලැබෙන. ගුරු හොඳ වෙන්න ඕනේ. දැන් මං ඊයේ කේන්දර දෙකක් බැලුවා. ඔය මගේ පෝස්ට් එකම දැම්මහම පන්ති වලට කියලා සමහර කේන්දර බලන් ඉඳලා. දරුපල ගැන බලන්න ඒගොල්ලෝ කතා කරලා දෙනවා. මම බැලුවා පිරිමි ළමයාගේ එහෙම දරුපල ලොක්කුවට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මට දුන්නේ පිරිමි ළමයාගේ පස්සේ මං කිව්වා විවාහ වෙලානේ දෙන්නගම කේන්දර වුණ බලන්න කියලා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එහෙනම් අපි දෙන්නගම කේන්දර බලන්න ඕන. ඊට පස්සේ නෝනාගේ කේන්දරේ ඉුවා. ඒකේ ගුරු හොඳයි. අන්න ගුරු කියන්නේ පුත්‍රකාරක ග්‍රහයි. ඒ වගේ. ගුරු කියන්නේ. අන්න එහෙනම් පුත්‍රකාරක ග්‍රහයයි හොඳ වුණාම දරුපල තියෙන. ඒ වගේ තමයි බලන්න. පස්සෙන්ෙන් කියවෙනවා දරුපල ගැන ග්‍රහයින්ගෙන් ගුරු ගැන තමයි ගුරු හොඳ වෙන්න ඕන දරුපල සම්බන්ධව හොඳ වෙයි. ඉතින් දරුපල තියෙනවයි කියලා මම ඒ ගමන කිව්වා අනිවාර්යෙන් දරුපල තියෙනවා. එහෙම තමයි බලන්න. කෙටියෙන් යන්නේ පුතාලා අද අපි දැන් දින ගන්නවා. රවිට අයිති දවස තමයි ඉරිදා. චන්ද්‍රයට අයිති දවස තමයි සඳුදා. කුජට අයිති දවස තමයි අඟහරුවාදා. ඒකයි ඒ දවස් වලට නැකත් දෙන්නේ නැහැ. කුජගේ දවස කුජ කියන්නේ කූර ග්‍රහය. ඊළඟට බුදට අයිති දවස තමයි බදාදා. නැකත් ගන්න පුළුවන් බුදගේ දවස බදාදා හොඳයි. සඳුදා හොඳයි සඳුගේ දවස. ඊළඟට ගුරුට අයිති දවස තමයි බ්‍රහස්පතින්දා හොඳම දවස නැකත් දෙන්න පුළුවන්. බලන්න වෙඩින් එහෙම වැඩිපුර තියෙන බ්‍රහස්පතින්දා. ඊළඟට සිකුරුගේ දවස සිකුරාදා. ඒකත් හොඳයි. සිකුරුගේ දවස. හැබැයි ඉතින් පරිස්සමට දෙන්න ඕනේ. මොකද රාහු කාලය එන්නේ 10 මාරක් 12ක් අතර. ඊට කලින් නැකත් හදාගන්න දැනගන්න. අපිට නම් පුළුවන් නොදන්න අයට අමාරුයි ටිකක් සිකුරාදා. ඉතින් ඒ දවස් තමයි හොඳ. සෙනසුරාදා නැකත් දෙන්නේ නැහැ. සෙනසුරාදා හොඳ ඔය පූජක කටයුතු වලට පන්සල් වල වැඩවලට යන්ත්‍ර දාන්න ඒ වගේ දේවල් වලට සෙනසුරාදා හොඳයි. එතකොට අඟහරුවාදා සෙනසුරාදා ඒ වගේ සුබ වැඩවලට ගන්නෙ නෑ. ඉරිදා සමහර දින ගන්න පුළුවන්. මොකද තාත්තා නරකම කෙනෙක් නෙවෙයි ටිකක් නම්මශීලී නෑ තාත්තා. නමුත් තාත්තා කෙනෙක් නෙදට නරක නෑනේ. ඉතින් යා පාපියෙක් වෙන්නෙත් නෑ. හොඳ වෙන්නෙත් නෑ. මධ්‍යස්ථ ග්‍රහයෙක්. සමහර අවස්ථාවල ඉරිදා ගන්න පුළුවන් අවස්ථා නම් තියෙනවා. සෙනසුරාදා අඟහරුවාදා නම් ගන්න නෑ. දන්නම අයට නම් පුළුවන් ගන්න. ඒවැ තියෙනවා සමහර යෝග වේදන දවස් එහෙම එකක් ආවොත් පුළුවන්. මට මතකයි ජනාධිපති කෙනෙකුගේ ලොකු පුතේ විවාහ වුණේ අඟහරුවාදා දවසේ. අඟහරුවාදා දවසේ ඒක ගන්න පුළුවන් නැකතක් ආවා. එහෙම ඒවා තියෙනවා. එතකොට විවාහයක් එහෙම ගන්න පුළුවන්. එතකොට බලන්න ග්‍රහයින්ට දවස් තියෙනවා. ග්‍රහයින්ගෙන් කියවෙන දේවල් තියෙනවා. රාශි තියෙනවා. මාව තියෙනවා. මාව වලින් කියවෙන දේවල් තියෙනවා. දැන් මොකද හිතෙන්නේ පලාපල පොඩ්ඩක් ගැට කහ ගන්න පුළුවන්ද පුතාලා එහෙම වුණොත් ඔය ටික දැනගත්තොත් හොඳට මොකද හිතෙන්නේ ගැට කහ ගන්න පුළුවන්ද පොඩි දේවල් ටික ඔව් අනිවාර්යෙන් අවබෝධයක් ආවා මිස් මේ ඒවා දැන් ආයේ වෙනම මේ අපිට මතකයේ තියෙන උගන්වනවා නේද ඔව් එක දවසකට උගන්වනවා කාරකත්වය එක දවසකට ග්‍රහය ගැන හොඳටම උගන්වනවා දැන් සාමාන්‍යයෙන් මම කියලා දෙන විදිහ ඕගලන්ට අවබෝධයිනේ. පැහැදිලියෝ. පොඩි හරි මේ එකක් එනවනේ හිතට මේක අපිට තේරෙනවා කියලා. ඒකයි මට වෙන්න ඕන. ඊළඟට මේ රාශි චක්‍රය අංශක 360. මේක බෙදුවහම 12න් අංශක 30යි එක රාශියක. මේෂ රාශිය 30යි, වෘෂභ රාශිය 30යි, මිථුන රාශිය 30යි, කටක රාශිය 30යි,
සිංහ රාශිය 30යි. කන්‍යා රාශිය 30යි. තුලා රාශිය 30යි. වෘශ්චික රාශිය 30යි. මේ ඔක්කොම 30යි. මේ 30 බෙදෙන ආකාරයක් අපිට තියෙනවා. ඔන්න රාශිය ගන්න. ඕගොල්ලෝ දන්නවා කේන්දරයක් ගත්තාම කේන්දරයේ ලග්න කේන්ද්‍රය සහ නවාංශක කේන්ද්‍රය කියලා තියෙනවනේ. කේන්ද්‍ර පොතේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ලග්න කේන්ද්‍රය සහ නවාංශක කේන්ද්‍රය. එහෙම එකක් තියෙනවද? කතා ඔව් කරන්න තියෙනවා. ඕන. හැමෝම කතා කරන්න ඕන. ලග්න කේන්ද්‍රය සහ නවාංශක කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. එතකොට ඒක ගන්නෙ කොහොමද කියලා තමයි දැන් මම මේ පෙන්නන්නේ ඔයගොල්ලෝ. මේ ලග්නේ අංශක 30ක්. අංශක 30ක් කියන එක 9කට බෙදෙනවා නව අංශකය. මේ අංශක 30 9ෙන් බෙදෙනවා. 9ෙන් බෙදපුවම කීයක් එනවද? එක කොටසක් වෙනවා අංශක 3යි කලා 20ක් වෙනවා. මම ඔයගොල්ලන්ට කියනවා කැල් එකක් ගන්න නැත්නම් කැල් එකේ ඇප් එක දෙනවා. ඒක දාගෙන අංශක කලා විකලා හදන හැටි මම කියලා දෙන්නම්. අංශක කලා විකලා කැල් එකෙන් යූස් කරන්න දන්නේ නැත්නම් මම ඒක උගන්වනවා. එතකොට මේක පටන් ගන්න බිඳුවෙන් මම කිව්වා ඉවර වෙන්නේ මෙතන අංශක 30. බිඳුවෙන් පටන් ගත්තා 30න් ඉවර වුණා. එහෙනම් පළවෙනි කොටස බිඳුවේ ඉඳලා 3:20 දක්වා. දෙවෙනි කොටස අංශක 3:20 ඉඳලා 6:40 දක්වා. ඊළඟ කොටස 6:40 ඉඳලා අංශක 10 දක්වා. ඊළඟ එක අංශක 10 සිට 13:20 දක්වා. ඊළඟ එක 13:20 සිට 16:40 දක්වා. ඊළඟ එක 16:40 සිට 20 දක්වා. ඊළඟ එක 20 සිට 23 දක්වා. ඊළඟ එක 23 සිට 26:40 දක්වා. ඊළඟ එක 26:40 සිට 30 දක්වා. ඕන කොටස් 9යි. 1 2 3 4 5 6 ඔන්න කොටස් 9ක් වෙනවා. අංශක 30 9ෙන් බෙදපුවාම එක කොටසක් 3:20 ගානේ ඔහොම එන්නේ. අංශක 30 9ෙන් බෙදපුවා. ඔන්න එක කොටසක් 3:20යි. එතකොට මෙතන තියෙනවා 9ක්. නව අංශකේ. දැන් අපි ළමෙක් ඉපදුනහම එයාගේ කේන්දරේ හදනවනේ. කේන්දරේ හදපුවාම එයා ඉපදිච්ච ලග්න ස්පූටේ අංශක කලා විකලා වලින් ලග්න ස්පූටයක් එන. බිඳුවේ සිට 30 දක්වා අතර ලග්න ස්පූටය. දැන් මගේ අංශක 21න් මං උපන්. සමහරව අංශක 10න් ඉපදෙන්න පුළුවන්. අංශක 5න් ඉපදෙන්න පුළුවන්. අංශක 1න් ඉපදෙන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහට ඉපදෙන්න පුළුවන්. එතකොට අපි කියමු අංශක 21න් උපන්න නම් අංශක 20ත් 23ත් අතරනේ තියෙන්නේ. එහෙනම් මේක තමයි නවාංශකේ. අංශක 21න් උපන්න නම් අපේ ඉපදිච්ච අංශකේ මේ අතර බලනවා කොතනටද වැටෙන්නේ කියලා. දැන් මෙහෙම අංශක 21න් උපන්න නම් ඔන්න 7 වෙනි නවාංශකයට වැටිලා තියෙනවා. එහෙනම් 7 වෙනි එක තමයි නවාංශකයේ විදිහට අපි එහෙම ගන්න. ඔන්න නවාංශකයේ විදිහට ගන්න මෙන්න මෙහෙම 7 වෙනි එක. ඒකෙන් තමයි නවාංශක කේන්ද්‍රය හොයාගන්නේ. එතකොට එහෙම ආපුවාම දැන් අපි උදාහරණයකට අපි මේෂ කියලා ගන්නවා. මේෂ රාශිය. මේෂ රාශියේ නවාංශක වෙදෙන්නේ මේෂ වලින්ම. එතකොට එහෙනම් 1 මේෂ 2 වෘෂභ 3 මිථුන 4 කටක 5 සිංහ 6 කන්‍යා 7 තුලා 8 වෘශ්චික 9 ධනු. උත්තරින් ඉවරයි නවාංශක. එහෙනම් මේ 7 තුලා නම් තුලා තමයි නවාංශක. එක එක ලග්න අනුව මේක වෙනස් වෙනවා. දැන් මේක දන්නම් වෘෂභ එන්නේ මකරෙන්ද. ඒක මම උගන්වනවා දවසක් දාගෙන. එතකොට අපි අර දැන් ලග්නේ දන්නවා මේෂ ලග්නේ තමයි දැන් අපි උපන්නේ කියලා. මේෂ ලග්න. ඒක දැන් නවාංශකෙත් දන්නවා. තුලා නවාංශකේ. මේෂ ලග්නේ තුලා නවාංශකේ ඉපදිලා තියෙනවා. ඊළඟට අපි බලන්න පුළුවන් මේවේ නැකත් තියෙනවා. මම ඔයගලන්ට කිව්වා නැකත් 27ක් තියෙනවා. එතකොට නැකතක් 13යි 20යි දුර. නැකතක දුර. එතකොට
නැකතකට තියෙනවා 13යි 20කට පාද 4ක්. 1 2 3 4. පාදයක් 3යි 20යි. ඊළඟ පාදෙත් 3යි 20යි. ඊළඟ පාදයක් 3යි 20යි. මේකත් 3යි 20යි. එහෙනම් හතරම 13යි 20යි. ඔන්න නැකතක දුර. දැන් මේ ලග්නයක් ආපුවාම මේෂ රාශියේ පළවෙනි නැකත තමයි අශ්විද. එහෙනම් මේක අශ්විද 1, මේක අශ්විද 2, මේක අශ්විද 3, අශ්විද 4. ඊළඟ නැකත තමයි බෙරණ. බෙරණ 1, බෙරණ 2, බෙරණ 3, බෙරණ 4. ඊළඟ එක තමයි කැටි නැකත. කැටි නැකත එකෙන් ඉවරයි. දැන් එතකොට මේකේ නැකත තමයි බෙරණ 3 නේ. බෙරණ 3. දැක්කද? මේ වගේ නැකතත් හොයාගන්න ඕන. බලන්න එතකොට මේක බලන්න අශ්විද 1ට 3යි 20යි. මම කියන්නේ මේක 3යි 20යි. මේක 6යි 40යි. මේක 10යි. මේක 13යි 20ෙන් ඉවරයි නැකත. ඒක නැකත. මේකයි ඊළඟ නැකත ඉවරයි. මේක නම් ටිකක් තේරෙන්නේ නැද්ද ටික පාරටම උගන්නම අයිට තේරෙන්නේ නැහැ. මම පස්සේ උගන්නන්නම්. නැකතක දුර 13යි 20යි. එතකොට අපි ග්‍රහයක් ඉන්නවනම් රාශියේ මේෂ රාශියේ අපි කියමු අංශක 4 ඉන්නවනම් මෙතනට තමයි අංශක 4 අහු වෙන්නේ. 3යි 20යි 6යි 40යි අතර තමයි අංශක 4 අහු වෙන්නේ. එහෙනම් අපි මේෂ රාශියේ වෘෂභ නවාංශකයේ අශ්විද 2 තියෙන නැකතේ නැකත් පාදේ තමයි ඉන්නේ. ඒ ඔස්සේ තමයි පලාපල කියන්නේ. මේක පුතා වේදීය ක්‍රමයට උපන් වෙලාව පොඩ්ඩක් එහා මෙහා වුණත් හරියටම මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි උපන් වෙලාව නිවැරදි කරන හැටි උගන්වනවා. උපන් වෙලාව නිවැරදි කරන හැටි ඉගෙනුවට පස්සේ මේ එක කොටසක් ආයේ 9කට බෙදෙන හැටි මම උගන්වනවා. ඒ හරහා පලාපල උගන්වනවා ගුප්ත ලග්නේ. නැත්තම් නව නවාංශකේ හරහා උගන්වනවා. ඒක ටිකක් සංකීර්ණයි. පොඩ්ඩක් එහාට යන්න ඕනේ එකපාරටම උගන්වන්න බෑ. මේකේ හැබැයි සියුම් කොටස් වලට යනකොට එහෙම පුංචි සියුම් කොටස් වලට යනකොට පලාපලය හරියටම නිවැරදි වෙන්න නම් කේන්දරේ ඉපදිච්ච වෙලාව හරියටම හරියන්න ඕන. සාමාන්‍යයෙන් ඉතින් උපන් වෙලාවල් එහෙම සමහරක් වෙලාවට මේ උපන් වෙලාවල් වැරදිව ඕන තරම් තියෙනවා. හොස්පිටල් එකේ ළමෙක් උපන්නාම ළමයාගේ වැඩ ඔක්කොම ඉවරලා තමයි කේන්දරේ නර්ස් ගිහිල්ලා ලියන්නේ. ඔච්චර කොහොම කළත් ආයේ මොන දොස්තර කෙනෙක් කිව්වත් කවුරු කිව්වත් ආයේ හරියට වෙලාවට නම් ලියන්නේ නැහැ. මගේ මේ දුවගේ බබා අම්මුණා ලංකා හොස්පිටල් එකේ මම මේ පිරිමි ළමයට කිව්වා අනිවාර්යෙන්ම බබා හම්බෙච්ච ගමන් ටක් ගාලා ලියා ගන්න. බබා හම්බෙලා තිබුණේ රෑ 12:16ට. නර්ස් ලියලා තියෙන්නේ 12:25ට. අර ඔක්කොම වැඩ ඉවර වෙලා තමයි නර්ස් ලියලා තියෙන්නේ. ඉතින් බලන්න විනාඩි 9ක එහා මෙහාවක් නේ. කොහොම හදන්නද බලන්න ඉතින්. කවදාවත් හැබැයි ඒ නර්ස් ලිව්වට පස්සේ ළමයි හම්බෙන්නේ නැහැ. කලින් තමයි ළමයි හම්බෙන්නේ. සමහර වෙලාවල් හදනකොට පස්සේ වෙලාවල් දානවා. ඒවා වැරදි. ඉතින් කලින් තමයි මේ හම්බෙන්නේ. එතකොට අපි වෙලාවල් නිවැරදි කරන්නත් ඉගෙන ගන්න ඕන. නමුත් ඉතින් 100%ක්ම ඔය ක්‍රම වෙලාවල් හදනවයි කියන එක සාර්ථක නොවෙන්නත් පුළුවන්. සාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් අපි මේ අංශක 3යි 20 හරහා පලාපල කියනකොට ඒකේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ වේදිය. මෙච්චර කල් අපිට එහෙම ගැටලුවක් ඇති වෙලාත් නැහැ. පලාපල කියන්නේ මේ කිසිම දවසක අපිට පලාපල වලදී ගැටලුවක් ඇති වෙලා නැහැ. යම් ජ්‍යොතිෂ ක්‍රමවල එක එක ආකාරයට උගන්වන්නේ කොයි ක්‍රමයකට කියලා දුන්නත් නිවැරදි ජ්‍යොතිෂය කරා තමයි කවුරුත් උගන්වන්නේ. බොරු උගන්වන්නේ නැහැ. කවුරුත් හරියට උගන්වනවා. ඉතින් මේ වේදීය ජ්‍යොතිෂයේ ওই විදිහට තමයි යන්නේ. නැකත් තියෙනවා 27ක්. නැකත් තියෙනවා 27ක්. එතකොට ග්‍රහයින්ට එක ග්‍රහයකට නැකත් 3ක් වෙන් කරලා තියෙනවා. එක ග්‍රහයකට නැකත් 3ක් අපි වෙන් කරලා තියෙනවා. එහෙනම් කේතුට තමයි තියෙන්නේ අශ්විද මාමූල. අශ්විද මාමූල නැකත් 3ක් තියෙනවා කේතුට. ඊළඟට සිකුරුට තියෙනවා බෙරණ පුවපල් පුවසල. බෙරණ පුවපල් පුවසල. එක ග්‍රහයකට නැකත් 3 ගානේ වෙන් කරලා තියෙනවා. දැන් කේතු කියන්නේ ඡායාග්‍රහයේ එයාට තියෙනවා අශ්විද මා මූල. කාලය අවුරුදු 7යි.
ඊළඟට සිකුරු ග්‍රහයාට තියෙනවා නැකත් 3ක් බෙරණ පුවපල් පුවසල කාලය අවුරුදු 20යි. මේ පරාසර ඍෂිතුමාගේ පරාසර ඇසුරෙන් තමයි අපි මේ උගන්වන්නේ. ඊළඟට රවි ග්‍රහයාට තියෙනවා යටි නැකත පුත්‍රපල් නැකත පුත්‍රසල නැකත. කාලය වසර 6යි. යටි උත්‍රපල් පුත්‍රසල. ඊළඟට චන්ද්‍රයා හිවත් සඳුට තියෙනවා රෙහෙන හත නැකත සුවන නැකත වසර 10යි. ඊළඟට කුජ ග්‍රහයාට තියෙනවා මුවසිරස නැකත සිත නැකත දිනට නැකත කාලයේ වර්ෂ 7යි. ඊළඟට රාහුට තියෙනවා අද නැකත සා නැකත සියාවස නැකත කාලයේ වසර 18යි. ඊළඟට ගුරුට තියෙනවා විසා නැකත පුනාවස නැකත පුනාවස විසා පුවපුටුප නැකත කාලයේ වසර 16යි. ඊළඟට සෙනසුරු හේවත් ශනිට තියෙනවා කුෂ නැකත අනුව නැකත උත්‍රපුටුප නැකත කාලයේ වසර 19යි. ඊළඟට බුදට තියෙනවා අස්නිස නැකත දෙක නැකත රේවතී නැකත කාලයේ වසර 17යි. පරාසර ඍෂිවරයා දීලා තියෙන්නේ අවුරුදු 120යි උපරිම ආයුෂ කාලය. මේ ටික එකතුවම 7යි 20යි 6යි 10යි 7යි 18යි 16යි 19යි 17යි එකතු කරාම වසර 20යි. කේතුට අවුරුදු 7යි, සිකුරුට අවුරුදු 20යි, රවිට අවුරුදු 6යි, චන්ද්‍රයට අවුරුදු 10යි, කුජට අවුරුදු 7යි, රාහුට අවුරුදු 18යි, සෙනසුරුට අවුරුදු 19යි, බුධට අවුරුදු 17යි. වසර 120යි. මේ තමයි නැකත් 27 අසිඩමා මූල බෙරණ පුවපල් පුවසල කැටි උත්‍රපල් උත්‍රසල රෙහෙන හත සුවන මුවසිරස සිත දෙනට අදස අසියාවස විසා පුනාවස විසා පුවපුටුප කුෂානුර උත්‍රපුටුප අස්නිස දෙට රේවති. දැන් මාව 12ක් දන්නවා, රාශි 12ක් දන්නවා, ග්‍රහය 9 දෙනාක් දන්නවා, නැකත් 27ක් දන්නවා. පලාපලය කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද? පලාපලයක් කියන්න පුළුවන්. ඊළඟට අපි හොයන්න ඕන අර කේන්දර පොත හදනකොට ලග්න ග්‍රහයන්ගේ ලග්න ස්පූටය කේන්දරයේ ගන්න ඕන, ග්‍රහයන්ගේ අංශක ගන්න, භුක්ති විඳපු ප්‍රමාණය ගන්න ඕන. ඒ ඔස්සේ තමයි මොන නැකතද කියලා හොයාගන්න මේ නැකත් 27. ඊළඟට ග්‍රහයන්ගේ දෘෂ්ටි ටික ගන්නවා. ඒක ගත්තම ඇත්තටම පුතා ඔය ටික තමයි එකතු කරලා පලාපලයට කතන්දරයට යන්නේ. ඊළඟට අපිට ඔය ලෙඩ රෝග ගැන හොයනකොට ලෙඩ රෝග එක එක රාශි වලින් කියවෙන ලෙඩ රෝග තියෙනවා. එක එක ග්‍රහයන්ගෙන් කියවෙන ලෙඩ රෝග තියෙනවා. ඒ අපි උගන්වනවා. ඕනම හුඟක් කේන්දරෙ ඉන්නේ අසනීප ගැනමයි හොයන්නේ. ඒව අපිට හොයාගන්න පුළුවන් තත්ත්වයට ඔයගලම්ව අපි ගන්නවා. කේන්දර හදන්න පුළුවන්. එතකොට විවාහ ගැටලු හොයන්න පුළුවන්. ඕනම දෙයක් කරන ආකාරයට තමයි අපි මේක. දැන් ඔන්න නැකත. නැකත් දැන් 27ක් ආවා. නැකත් 27 දැන් ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට දැන් අපි බලමු විවාහයක් ගැන આવොත්. විවාහයක් ගැන આવොත් මේක බලන්න. 1 2 4 7 8 12. ඔන්න ඕක තමයි විවාහ කලාපය. විවාහ කලාපය කියන්නේ ඕක 1 2 4 7 8 12. මෙන්න මේ විවාහ කලාපේ පූර්ව දින ග්‍රහයන්ගේ කුජ ග්‍රහය, ශනි ග්‍රහය, රවි ග්‍රහය, රාහු ග්‍රහය, කේතු ග්‍රහය හිටියොත් තමයි මේ ස්ථානවල විවාහ ගැටලු මතුවෙන්නේ. මේගොල්ලෝ තමයි පූර්ව තත්ත්වෙ දෙන්නේ. කුජ, ශනි, රවි, රාහු, කේතු. මේ කියන්නේ 1 2 4 7 8 12 විවාහ කලාපය. මේකෙන් තමයි විවාහය ගැන කතා කරන්නේ. මේ විවාහයෙන් ලැබෙන දේවල්, මේ නිති යහන, මේ තමන්ගේ පර්සනල්ටි, මේ පෞල් ජීවිතය, මේක ගලාගෙන යන ආකාරය. ඔන්න විවාහ කලාපය. මේ කලාපේ යනකොට
හතුරෙක් හම්බුනොත් පුතාලා විවාහය හොඳට ගෙනියන්න බෑ. අපි ගමනක් යනකොට අපිට මිතුරු තමයි හමු වෙන්න ඕන. හතුරු හම්බුනොත් ඒ ගමන සාර්ථක කරගන්න අමාරුයි. අපි යන ගමන මිතුරෙක් හම්බුනොත් ඒ ගමන සුබ ආකාරයට අපිට යන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්න හතුරු තමයි කුජ ශනි රවි රාහු කේතු. එහෙනම් විවාහ කලාපය තමයි ඒ ගමන යන්නේ 1 2 4 7 8 12. එහෙනම් ඒ ගමන යන මාර්ගයේ ඒ වගේ ග්‍රහයෙක් හිටියොත් ඒකට කියනවා විවාහ ගැටලුව ඇති කරනවායි කියලා. අපි ඕක තමයි ඔකෙන් බලන්නේ. හැටි මහලුට දෙයක් නෙමෙයි. මේක ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලි වුණාද මම මේ මෙච්චර වෙලා කියපු දේවල් ටික ඔයගොල්ලන්ට? මේ ළමයි දැන් ඉන්න හදනවා ඇඩ් කරන්න කියලා. පොඩ්ඩක් ඉන්න පුතාලා. මොනවද පුතාලා දැන් ගැටලු බලන්න? ඔව් මිස් මට ගැටලුවක් තියෙනවා. ඔව්. පුතා ඉන්න පුතා. මිස් ඔය මේ ඔය කියන පොඩ්ඩක් ඉන්න පුතේ. ග්‍රහයෝ මේ මැඩම්ට මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. මේ මට විනාඩියක් දෙන්න පුතාලා. සංජීව මේ ඉන්නවද දන්නේ නැහැ. මේ ගොඩක් අය මේ ඇඩ් වෙන්න බැරුව ඉන්නවා. නෑ කවුරුවත් නෑ මේ නෑ දැන්ට කවුරුවත් නෑ. මම දැන් ඇඩ් කළාද මේ දෙන්නේ තුන් දෙනෙක්? දෙන්නෙක් හිටියා. හරි බලමු. ඔව්. දෙන්නෙක් ඉන්නේ මේ තව දෙන්නෙක් ගත්ත දැන්. ඔය මොකද්ද පුතා ප්‍රශ්නේ? ඔය කියන ඔය පාපයෝ කිව්ව හතුරෝ කිව්ව ග්‍රහයෝ මැඩම් මේ යම්කිසි කෙනෙකුට ඒ ග්‍රහයේ යෝගකාරකයෙක් වුණොත් ඒ සතුරු යෝගකාරකය වෙනකොට පුතා අපි ඒක බලන ක්‍රමයක් උගන්වනවා. යෝගකාරකයා එක්ක සම්බන්ධද කියලා. එහෙම ඇති වෙන්නේ කටක සිංහ ලග්න වලට යෝගකාරක වෙනවා කුජ ග්‍රහයා. ඊළඟට තුලා වෘෂභ ලග්නෙට යෝගකාරක වෙනවා ශනි ග්‍රහයා. ඒවට විතරයි එහෙම ඉන්නේ. කුජ යෝගකාරක ග්‍රහය ඔය ජ්‍යොතිෂය දන්නවද? යෝගකාරක ගැන ඇහුවේ. කොහොම මම ඇහුවාම කිව්වේ නෑනේ. ඔව් නෑ පොඩ්ඩක් පොතපත කියවන කෙනෙක් නිසා පොඩ්ඩක් දන්න මම ඉගෙනගෙන නෑ. යෝගකාරක වෙන්නේ ඒ ලග්න වලට විතරයි. එතකොට ඒව වුණොත් ඒවා අපි උගන්වනවා. යෝගකාරකකම් එන්නේ කටක සිංහ තුලා වෘෂභ වලට විතරයි. ඒ කියන්නේ යෝගකාරකය අර හත් වෙන්නත් එක්ක විවාහය කියන්නේ හත් වෙන්න. හත් වෙන්නත් එක්ක සම්බන්ධය වෙන්න ඕන. එහෙම තමයි ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. හොඳයි මැඩම්. අපි ඒක කරමු පුතා. ඒ කියන්නේ හත් වෙන්නට සම්බන්ධ නැත්නම් ඒ යෝගකාරකගෙන් වැඩක් නැහැ. දැන් වෘෂභ ලග්නේ වුණාම හත් වෙන්න කුජ. එතකොට තුලා ලග්නේ වුණාම හත් වෙන්න කුජ. එතකොට කටක ලග්නේ වුණාම හත් වෙන්න ශනි. සිංහ ලග්නේ වුණාම හත් වෙන්න ශනි. අන්න ඒ ශනි කුජයි එන්නේ ඒ හතරට විතරයි යෝගකාරක වෙලා. එතකොට ඒගොල්ල හත් වෙන්නට එන සම්බන්ධය අනුව තමයි එහෙම වෙන්නේ. හැබැයි පුතා හරි මොන යෝග දැන් තියරි වල නම් යෝගකාරක හිටියොත් මෙහෙම නෑ එහෙම කියනවා. අපිනේ කේන්දර බලන්නේ අවුරුදු ගානක පළපුරුද්ද එක්ක බලනකොට පුතා මොන යෝගකාරක හිටියත් මොන උච්ච වෙලා හිටියත් කුජ කියන්නේ කුජම තමයි ශනි කියන්නේ ශනිම තමයි ප්‍රශ්න එනවාමයි. ප්‍රශ්නයක් නැති වෙලා කේන්දරේ ගැලපෙන්න නම් කේන්දර දෙකේම ඉන්න ඕනේ මේ විදිහට. දැන් අපි සාමාන්‍යයෙන් කුජ දෝෂේ භංග වෙනවයි කියන්නේ කුජ ග්‍රහයා 1 2 4 7 8 12 කොහේ හරි හිටියොත් කුජ දෝෂෙන් භංගයි. එහෙම තමයි තියරිය අපි. ඒ කියන්නේ කුජ එකේ හිටියත් කෙනෙකුගේ අනිත් එකේ 12 හිටියත් තමයි. නමුත් කුජ ග්‍රහයා 7 8 හිටියොත් ඊළඟ කේන්දරේ 7 8 නොහිටියොත් ප්‍රශ්න මතුවෙනවා. අපි පළපුරුද්දත් එක්ක බලනකොට එහෙම වෙලා තියෙනවා. තියරි තියෙන්නේ 1 2 4 7 8 12 කුජ දෝෂය භංගයි. අපිත් කේන්දර බලන්න ආපුවාම
1 2 4 7 8 12 කුජ දෝෂයේ බංගයි කියලා තමයි අපිත් කරන්නේ. හැබැයි 7 8 හිටියොත් ප්‍රශ්න වෙනවා. 7 කියන්නේ විවාහය. 8 කියන්නේ විවාහයෙන් ලැබෙන දේවල්. ගැටලුව ඇති වෙනවා. එතකොට කුජ ග්‍රහයගේ බලන්න ඕන කොහොමද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් කුජ නීච වෙනවට වැඩිය නම් කුජ යෝගකාරක අර මොන හරි වෙලා ඉන්න එක හොඳයි. පැහැදිලි නේද මැඩම්. පුතා? පැහැදිලි නේද පැහැදිලි පුතා? පැහැදිලි. ඔව්. අපි විවාහය ගැන තා අපි පො- විවාහය කියන ගැන කතා කරන්න පුතා. දැන් ඕගලන්ට සෙනසුරාදා පැය දෙක ගානේ දවස් 5ක් 6ක්වත් කතා කරන්න ඕන. විවාහ පරීක්ෂාව කියන්නේ මේ ලේසි දෙයක් නෙමෙයි. ඒ කෙනෙකුගේ ජීවිතයත් එක්ක ගන්න තීරණයක් නේ. හරියටම කරන්න ඕන. තව පොඩි නිකන් ඔය ප්‍රශ්නයක් තියෙනවා මැඩම්. ඔව්. ඔව් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන චුට්ටක් කමක් නෑනේ පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් ඇහුවට නේද? ඔව් මේ දැන් මෙතනදී මැඩම් මේ කියන්නේ වැදගත් වෙන්නේ රාශියද භාවයද? එහෙම එකකුත් තියෙනවා රාශී නේද? භාවය දෙකම ඕනේ ඉතින්. ඔව්. භාවයෙන් කියවෙන කරුණු තියෙනවා. රාශියේ ග්‍රහය ඉන්න විදිහ තියෙනවා. දැන් මං කිව්වනේ භාව 12. රාශි 12. ග්‍රහයෝ 9 දෙනා. ග්‍රහයින්ගේ අංශකය. නැකත් පාදය. මේ ඔක්කොම දිනුනොත් තමයි පුතේ අලාපලේ කියන්නේ. පැහැදිලි? භාවය නැතුව ඔව්, එම කොහොමද හැමදේම භාවයෙන් බලන්න කරුණු කියවෙන්නේ? භාවයෙන් කියවෙන කරුණු මම වෙනම PDF එකක් එවනවා. ඔව්. පැහැදිලි වෙනවද වෙනම් මං හිතනවා සමහර ඒවා අර නවාංශක ගත්තු හැටි එවනම් එකපාරටම බෑ ඕගොල්ලන්ට. මොකද එහෙම එකපාරටම පළවෙනි දවසේ ඇවිල්ලා ඕවා උගන්වන්නත් බෑ. ඒවා එහෙම එකපාරට දෙන්නත් බෑ. එහෙම ඇත්තටම එහෙම අමාරුයි ළමයින්ට. අපි දන්නවා මේ අමාරුයි කියලා. සංජීව කීප දෙනෙක් එයි තාම එනවා. කරන්න දෙයක් නැහැ මේ අලුතෙන් දැන් සම්බන්ධ වෙච්ච අයට මේ ඒගොල්ලන්ට අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අපි රෙකෝඩින් එක තමයි බලන්න වෙන්නේ. ඒ දැන් සම්බන්ධ වෙච්ච අයට. දැන් අපි ග්‍රහයෝ ගැන ඉගෙනුවා. ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු ශනි රාහු කේතු. රාහු කේතු කියන්නේ සේයා ග්‍රහයෝ. ඒකට 9 දෙනයි. භාව 12යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12. රාශි 12යි. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. නැකත් 27යි. ඊළඟට ඒ ඔක්කොම අරගෙන ඊට පස්සේ කේන්දරේ හදනකොට ග්‍රහයගේ ස්පෝටය ග්‍රහය භුක්ති විඳලා තියෙන ප්‍රමාණය අරගෙන ඒ ප්‍රමාණය ඔස්සේ ලග්න රාශිය සහ නවාංශකය හොයාගන්න ඕන. ඊට පස්සේ ඒ ඔස්සේ නැකත ගන්න පුළුවන්. එහෙම තමයි පලාපලේ. ඒතකොට අංශක 3යි 20ක් එක කොටසක්. නවාංශකයට වෙන්නේ අංශක 30 9ෙන් බෙදෙනවා. 9ෙන් බෙදුවම එක කොටසක් අංශක 3යි 20යි. ඒ 3යි 20ට තමයි පලාපලේ එන්නේ. එතකොට අපිට අර උපන් වෙලාව එහා මෙහා ගියත් ඒක වැරදෙන්නේ නැහැ. වැරදිලත් නැහැ පුතා මෙච්චර කල් 100%ක් සාර්ථකයි. අනාවැකි කියන්න පුළුවන් මෙච්චර කල් අපි කියපුවා වැරදි වෙලා නැහැ. විවාහය ගැනත් එහෙමයි. විවාහ පරීක්ෂාවේ පොරොන්දම් වෙනම ගලපන්න ඕන. සුදර්ශන චක්‍රය හදන්න ඕන. ග්‍රහය ඉන්නේ කොහමද? එකම රාශියකද ඉන්නේ? අනුපාතය කොහමද? අෂ්ටක ලකුණු මොනවද? ග්‍රහ පොරොන්දම බලන්න ඕන. ග්‍රහ පොරොන්දම. ඊළඟට ග්‍රහ පිහිටි මම අර කුජ දෝෂ ගැන කිව්වේ ග්‍රහ පිහිටි. 7 වෙන්නේ ඉන්නවනම් ග්‍රහයේ 7 හෝ 8 හෝ ග්‍රහයක් නැති වුණොත් ඊළඟ කේන්දරේ ඒක ගැටලුවක් වෙනවා. ඒව බලන්න ඕන. ග්‍රහ පිහිටි. ඊළඟට එක්කෙනෙකුගේ ලග්නාධිපති අනිත් එක්කනාගේ චන්ද්‍රයා ඉන රාශි අධිපතිත් එක්ක යාළු වෙන්න ඕන. දෙන්නට දෙන්න වශ්‍ය වෙන්න ඕන. වශී වෙන්න ඕන. නැත්තම් මගුල් කැඩෙනවා. වශී වෙන්න ඕන. වශ්‍ය පොරොන්දම ගලපන්න ඕන. නැත්තම් රාශි අධිපති පොරොන්දම ගලපන්න ඕන. පොරොන්දම් 20 කරින්න අපිට බෑ. ඒවත් වැදගත් දේවල් තියෙනවා. වශියක් තිබුණොත් කොහොම හරි මේක රැකගෙන යනවා. කොහොම හරි රැකගෙන යනවා. අපි ලග්න වලින් වශී නැත්තම් ලග්න අපි නවාංශක වලට යමු. නවාංශකත් නැත්තම් අපි ඊළඟට හොයනවා චිත්තාංශකාධිපති කියලා එකක්. ඒව ටිකක් එහාට යනකොට උගන්වන්නේ දැන් උගන්වන්න බෑ මුලදීම. චිත්තාංශකාධිපති හරි ගැලපෙන්න ඕන නැත්තම් නම් මගුලක් කන්න බෑ. නමුත් අර පොරොන්දම් 20ට එන්නේ වශ්‍ය පොරොන්දම ඒව විතරයි අර වශ්‍ය නැත්තම් චන්ද්‍ර රාශි වලින් හරි ලග්න රාශි වලින් හරි වශ්‍ය නැත්තම් අසුබයි දාන්නේ. නමුත් මගුල කරන්න නම් අපි ඊට එහා යනවා නමාංශක වලට චිත්තාංශකාධිපති. එහෙම ගිහිල්ලා හරි
වශී වෙන්න ඕන. මේක ආයේ ලේසි වැඩක් නෙමෙයි. මේක හරියට කරන්න ඕන. නමුත් අපි හරියට උගන්වනවා. අපි හරියට දන්නවා. ඇසිතිසි ජ්‍යොතිෂ ඇකඩමියේ ඉන්න ගුරුවරු නොදන්න අය නෙමේ. ගුරුවරු 5 දෙනාම එක වගේ දන්නේ. ගුරුවරු හරියට නිවැරදි ජ්‍යොතිෂය සමාජගත කරන්න තමයි අපි මේ ආයතනය පිහිටෙන්නේ. ඒ ආයතනය ඔස්සේ යන්නේ. එක්කෙනෙක් දාලා තිබ්බ ඇසිතිසි ජ්‍යොතිෂ ඇකඩමියට සම්බන්ධ වෙන්න මෙච්චර කල් පරක්කුනේ ඇයි කියලා එයා කල්පනා කරනවා කියලා. මගේ බූස්ට් කරපු පෝස්ට් එකේ දාලා තිබුණා. ඒ කියන්නේ මේ ඇකඩමියකේ ගුරුවරු 5 දෙනා හරියාකාර උගන්වන නිසායි ඒක සාර්ථක වෙලා තියෙන්නේ. අපි දැන් ඕගොල්ලන්ට පෙන්නනවා අපි ජනවාරි 25 අපේ ඇකඩමියේ අපේ මේ සහතික ප්‍රදාන උත්සවයේ ෆොටෝස් අපි දානවා. අපි නිකන් නෙමෙයි ඩිප්ලෝමා එකකට අපි අලු පාට ලෝගෝ දීලා උපාධි ලෝගෝ දීලා ඒ ළමයින්ට අපි සහතිකය ප්‍රදානය කරන්නේ. අපේ අවුරුදු දෙකම ඉවර වෙච්ච ළමයින්ට ඊළඟට පලාපල කතනය කියලා පන්තියක් යනවා. අපි මූලික පාඨමාලාව සෑහෙන කේන්දර හදන තත්ත්වයට આવොත් පලාපල කතනයටත් එන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 3 සම්පූර්ණ වෙච්ච නැට අපි නිල් පාට උපාධි ලෝගුවක් දෙනවා. සහතිකය දෙන්නේ එකත් එක්ක ඉස්කෝලේ එකත් එක්ක. එතකොට ලස්සනයි ඕගලන්ට කවදා හරි කාර්යාලයක් කරගන්න දාකට කාර්යාලය ඕගලන්ගේ පින්තූර ගහන්න පුළුවන්. ලස්සනට තියෙනවා. අපි BMICH එකේ උත්සවයේ තියන්නේ. බෑ උත්සවයේ ජනවිය දැන් ඕගොල්ලත් ගෙවන්න ඕන. අපි මහන්සි වෙලා ඒව හදලා දෙනවා. Tamanට වටිනාකමක් දෙන. ඕගොල්ලෝ ගාව වැලියු එකක් තියෙනවා. ඕගලන්ගේ ගෙදර වුණත් ඕගලන්ට වටිනාකම පෙන්නනවා. හොඳ සහතික දෙන්නේ. දැනටමත් අපේ සංජීව මහත්තයා සහතික හදනවා. හොඳ සහතිකයක් හොඳට දෙනවා. ඊළඟට 1 2 3 ඒවා තෝරනවා විභාග තියෙනවා තෝරනවා විභාග වලට පුහුණු කරනවා. අපි ඔයාලව අත්හරින්නේ නැහැ. දිගටම අපි ඔයාලත් එක්ක රැඳී සිටිනවා. ඔයාලත් ඔයාලගේ අවශ්‍ය දේවල් ටික සලසන්න ඕන අපි හරියට කරනවා. මගේ ඉගෙනගත්තු ළමයි මෙතන ඉන්නවා. මම දැක්ක දැන් එක්කෙනෙක් ඇඩ් වුණා පුෂ්පරාණි ඇඩ් වුණාද දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මං කවුද කියලා. ඉන්නවද දන්නේ මම දැක්ක මේ දැන් එන්න හදලා තිබුණා. ඒගොල්ලෝ දන්නවා අපි උගන්වන විදිය තාම නැතුව වෙන්න ඇති. අපි එහෙම අත්හරින්නේ නැහැ. අපි නිතරම පන්ති කරනවා. ගිය සතියේත් පන්තියක් කළා. ගිය සතියේත් විභාගේ පුහුණු කිරීමට පන්තියක් කළා. ඔව් ඔයාලට වැටහෙනවද පුතා දැන් ඉතින්? ජ්‍යොතිෂ ගැන යම් අවබෝධයක් ආවද ඔයගලන්ට? පොඩි කතා කරන්නකො මේ ළමයි ඉන්නේ ගොඩක් මදුමාලියෝ නලින් ඉන්නවා. යම් අවබෝධයක් ලබා ගන්න ඕන වැටුණා. පරාස පිළිබඳව අවබෝධයක් ආවා. ආවනේ. පරාසර ජ්‍යොතිෂය කියන එක ගැන යම් අවබෝධයක් ඕගලන්ට ආවා. අපි පස්සේ දෙනවා ඕගලන්ට පොත්පත් හැම කියවන්න හොඳ පොත් මොනවද කියලා. දැම්මම අවශ්‍ය නැහැ. දැම්ම අවශ්‍ය නැහැ. අපි ඒවා පස්සේ උගන්වනවා. ඊළඟට රාහු කේතු හැදෙන හැටි අපි ඕගලන්ට උගන්වනවා. දැම්මම ඒව අවශ්‍ය නැහැ. ඔව් තේරුණා මිස්ටර් බොහොම හොඳයි. දැන් සාමාන්‍යයෙන් මම උගන්වන එක තේරෙනවා. මම දන්නවා තේරෙනවා කියලා. මොකද දැන් අපි මේ පුරුදු වෙන්න අද ඊයේ පන්ති කරනවා නෙමෙයි. අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ උගන්වනවා. මගේ ජ්‍යොතිෂයේ උගන්වන්න අරගෙන අවුරුදු 9ක් වෙනවා. අපි දන්නවා උගන්වන දේ ළමයාට පැහැදිලි කියලා ළමයාට අවශ්‍ය විදිහට අපි උගන්වනවා. ළමයාගේ ඔළුවට යන විදිහට උගන්වන්න අපි දන්නවා. ඒක දවසක් ආවා ළමෙක් මේ නුගේගොඩ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ කාර්යාලයකින් කේන්දරේ බලලා ඇවිල්ලා යාට රට යන්න ලැබෙන්නෙම නෑ කියලා ඊතනින් කිව්වලු. ඊට පස්සේ මං ගාවට ආවා. කේන්දරේ බැලුවා. බලනකොට මං දැක්ක යාගේ සිකුරු කියන ග්‍රහය පුෂ්කර වෙලා හිටියේ. සිකුරු කියන ග්‍රහය පුෂ්කර වෙලා හිටියේ. ඒතකොට මම දන්නවා පුෂ්කර ග්‍රහයකගේ වෙලාව දුන්නා නම් එයාට විභාගෙට එයාට මේ විභාග වලට ඇප්ලයි කරන්න ඒ දවස් ටික අරගෙන ඒ දවසට අර පුෂ්කර කාලය අරගෙන දුන්නා නම් විභාගේ පාස් වෙන්න පුළුවන්. මං එහෙම දුන්නා විභාගේ පාස් වුණා. අද ඒ ළමයා කැනඩාවේ ඉන්නේ. කැනඩාවේ ගිහලා එයාපෝට් එකේදී මට මෙහෙම කරලා පෙන්නලා ෆොටෝ එකක් එවලා තියෙනවා. මේ මට ලැබුණයි කියලා. ඉතින් එහෙම හොයලා අපිට ඒවත් කරන්න පුළුවන්. ඒක තමයි ජ්‍යොතිෂය කියන්නේ මේ අපල කරදරම ගැන බලන එකක් නෙමෙයි. ලෞකික ජීවිතය සැපවත් කරගන්න තියෙන විෂයක්. ජීවිතය ආලෝකමත් කරගන්න, බැබලීමක් කරගන්න තියෙන විෂයක්. ඒක දැනගන්න ඕන හරියට පැහැදිලිව නිවැරදි මාර්ගගත කරගන්න. නැත්තම් බෑ. අපිට ඒකට ඕගලන්ට උදව් කරන්න පුළුවන්. හරි නේද පුතාලා? අපි එහෙනම් අද ඉවර කරමු. අද පළවෙනි දවසනේ මේ චුට්ට හැමදේම ඉගෙනුවාම ඕගලන්ට එහෙම අතරින් පතරනේ සමහරවිට මම අර නවාංශක ගැන කරනකොට ඕගලලා හිතයි මේක අමාරුද කියලා. පිළිවෙලකට
හරියට විෂය ධාරාව පිළිවෙලට කරගෙන ගියාම ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා. කොහොමත් මාස දෙකක් වගේ යනකොට ඕගොල්ලන්ට දවස් 8ක්නේ මාස දෙක කියන්නේ. 8 යනකොට මේ පොත හදන්න උගන්වන්න පුළුවන්. පොත හදන්න ඉගෙන ගන්නවයි කියන්නේ පුතා මේ පොතක් හැදුවාම සාමාන්‍යයෙන් රුපියල් 2000 3000 ගන්න පුළුවන්. මේ පොත්වල. එතකොට ඕගොල්ලන්ගේ පන්තිවල අවශ්‍ය මුදල් ඕගොල්ලන්ටම හොයාගන්න අපි ඉඩ සලස්සනවා. පොතක් හදලා නමට අකුරු දෙන්න මම මාස දෙක යනකොට කියලා දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ඕගොල්ලන්ගේ මුදල් ඕගොල්ලන්ම හොයන්න. ඒ වගේ පොඩි දෙයක් කරලා මුදලක් හොයාගන්න පුළුවන්. පලාපල නම් බෑ. එහෙම කරන්න එකපාරට. ඒ වගේ තත්ත්වයට අපි ඕගොල්ලන්ම ගේනවා. ඕගොල්ලන්ටම මුදල් හදලා කරන හැටි අපි උගන්වනවා. මම ෆිසිකල් ක්ලාස් එකක් කරනවා මේ බන්ධනාගාරේ නිලධාරීන් ඉන්නවා මගෙන් ඉගෙන ගන්න. ෆිසිකල් කරන්නේ. එයාට මුළු ගමේම ඉන්න අය එනවලු දැන්. ගමේම ඉන්න අය එනවලු. මොකද එයාලා හොඳ තත්යකට ඉන්න අය ගමේ. ගමේම ඉන්න අය එනවලු දැන් වෙලාවල් බලන්න. එයා ගෙවන මුදල හොයන්නේ ෆිසිකල් ක්ලාස් එකට මම ඒක දවසට 2000ක් ගන්නවා. එයා මේ මුදල හොයන්නේ එයාම හොයලා. ඒ තත්ත්වයට ඔයාලව ගන්න ඕන අපි. එතකොට ඕගලන්ට මේ මුදල යනවා එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද දරුවෝ? මොකද ගැටලු නැද්ද ප්‍රශ්න නැද්ද? මුදල් පිටිබඳ ගැටලු තියෙනවද මොන හරි තියෙනවා නම් ඕගල කියන්න. මුදල රුපියල් 900ක් වෙනවා. ගැටලුවක් නම් ඒකත් කියන්න අපිට. එහෙම පුද්ගලිකව කියන්න පුළුවන් නම් පුද්ගලිකව කියන්න. මුදල් ගෙවන්න ඕන සංජීව මහත්තයා account number එක දායි account number එකට ගෙවල ඇඩ් වෙන්න. මොකද ළමයි අඩු වෙලා බෑ ළමයි ඉන්න ඕන පන්තිය කරන්න. ළමයි එන්නත් ඕන. ළමයි එන්නත් ඕන. කැල් එකක් ගන්න ඕන. මම PDF එකක් දානවාද? ඉක්මනින් ගෙවල ඉක්මනින් සම්බන්ධ වෙන්න නැතුව දැන් ලබන සෙනසුරාදා පන්තියට සෙනසුරාදා මුදල් දාලා බෑ. අපි තීරණය කරන්න ඕනේ මේක කරගෙන යන හැටි. එන්න ඉක්මනින්ම මුදල් ගෙවල ඇඩ් වෙන්න. සංජීව මහත්තයා account number එක ඉවර. දැන් අවසාන කරන්න හදන්නේ මොනවද ගැටලු? ගැටලු නැත්තම් අපි පන්ති ඉවර කරමු පොඩි වැස්සකුත් ඇවිල්ලා දැන් තියෙනවා. ඕ ප්‍රශ්න නැද්ද ඔයගොල්ලන්ට? මං උගන්වුවා හොඳයිද ඔයගොල්ලන්ට? හොඳයි මැඩම් ලොකු ප්‍රශ්නයක් නෑ පැහැදිලි හැම දෙයක්ම. තේරුණානේ. තේරුණා නම් එහෙනම් කට්ටිය එක්ක ඇඩ් වෙන්න නේද? එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ පන්තිය අවසන් කරනවා. ඔයගලන්ට වීඩියෝ එක ලැබෙයි. වීඩියෝ එක ලැබුණාම පොතක් තියාගෙන වීඩියෝ එකේ ඔක්කොම සටහන් කරගන්න. එහෙම තමයි ඉගෙන ගන්න ඕන. PDF එකකුත් මං එවනවා. හැමදාම වීඩියෝ එක බලලා ලියන්න ඕන. ජ්‍යොතිෂ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. මහන්සි නොවී ඉගෙන ගන්න බෑ. හරි? අද එහෙනම් මේ සුබ දවසක්. අද හැන්දෑවේ KP ක්ලාස් එකක් තියෙනවා. ડોක්ටර් උගන්වනවා. හවස 3ට KP පන්තිලත් ඔයගොල්ලන් කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මැඩම් මේ අද උගන්වපු ටික ඔක්කොම ලියා ගන්න ඕනද එතකොට? ලියා ගන්න හොඳයිනේ ආරම්භක දේශනේ තියෙන එක ඔයගොල්ලෝ ලියා ගන්න එක හොඳයිනේ පුතාලා. තමනුත් මහන්සි වෙන්න ඕන. ජ්‍යොතිෂය ඉගෙන ගන්න. PDF එක මේ අකුරක් ගානේ ඔක්කොම මං එවන්නේ නැහැ. වීඩියෝ එක බල බල ඔයගොල්ලෝ ලියන්න. එහෙම තමයි ඉගෙන ගන්න ඕන. නැත්තම් මේ අපි ඔක්කොම දීලා හරියන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න කාලේ ඕවා නැහැ. වීඩියෝත් නැහැ, ඔන්ලයින් උත් නැහැ, මොකුත් නැහැ. ඒක ඔයගොල්ලන්ට පහසුකම් තියෙනවා මේක බලලා ලියා ගන්න. මං ගහය ගැන වෙනම PDF එකක් එවනවා. හරි නේද එහෙම? හරි මැඩම්. එහෙනම් සුබ දවසක් හැමෝටම. සුබ දවසක්. දවස